හරි මාව ඇහෙනවනේ. එතකොට අපිට අද මේ software එකේ කතන්දර ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි ගිය සතියේ කතා කරා මතක ඇති ඔයාලට word processing softwares වර්ග මොනවද තියෙන්නේ? online තියෙන්නේ මොන softwaresද? offline තියෙන්නේ මොනවද? online ඒ වගේ offline ඒ වගේ වෙනස්කම් මොනවද? ওই කතන්දර ටික අපි කතා කරා. මතකයිද? මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙහෙම දැන් online ඒ වගේ offline ඒ වගේ වෙනස එහෙම අහුවම මිනුල අපි ඒවා කතා කරානේ. මිනුල ආවේ නෑ වීඩියෝ එක බලන්න ඇති නේ හැබැයි. ඔව් ඔව්. හරි. මේ එතකොට පියුමිද මගෙන් ඉල්ලලා තිබ්බේ මේ ඉංග්‍රීසි මීඩියම් ටියුට් එක. මේ එතකොට අපි අද කතා කරන්න යන් කොහොමද මේ වර්ඩ් ප්‍රොසෙසින් software එකක් විදිහට අපි MS Office එකෙන් මේ වැඩ ටික කරගන්නේ සහ MS Office එකේ මොනවද මේ තියෙන එක එක සුකුරුත්තම් කෑලි තියෙනවා අපිට අරවා මේවා මේ ඒවත් එක්ක කොහොමද මෙන්න මේ වැඩේ කරන්න සහ ඔයන් ඔය කියන කතන්දර ටික. ඔව් yes. මේ එතකොට මේ මෙන්න මේ වගේ software එකක් ඉගෙන ගන්න එකේ වටිනාකම තමයි ඔයාලට ඔයා O level ලියන කාලෙදී වුණත් මේ මං කියන්නේ මේ වර්ඩ් software වර්ඩ් processing software ඉගෙන ගන්න එකේ මූලික අරමුණ මේක නෙවෙයි. හැබැයි අතුරු ප්‍රතිඵලයක් විදිහට ඔයාලට වෙන බෙනිෆිට් එකක් විදිහට පුළුවන් ඕන නම් ඔය Facebook එකේ එහෙම ඔයාලා ඕනේ තරම් යද්දි දකිනවා ඇති ටයිප් සෙටින් කරන්න කට්ටිය හොයනවා. ඊට පස්සේනේ මේ I am not premium I am Xiaomi. හරි. මම ඕකේ. ඔයාගේ දාලා තිබ්බ නම තමයි කිව්වේ. හරි. කමක් නැහැ. එතකොට මේ ඔන්න ඔහම තමයි ඒකේ තියෙන වාසි. හරිද? ඔය වගේ එකක් සෙට් වෙලා කරලා පොඩි ඉන්කම් එකක් හොයාගන්න පුළුවන්. මං කියන්නේ ඒක මේන් බෙනිෆිට් එක නෙවෙයි. ඔයාට සයිඩ් එකක් විදිහට තියාගන්න පුළුවන් මේ වර්ඩ් එකෙන් එහෙම වැඩක් කරගන්න එක. නැත්තම් වර්ඩ් එක කියන්නේ මේ ඊටාම ඔයාට වැඩ තොගයක් කරගන්න පුළුවන් software එකක්. හරිද? හා. එතකොට හරි. ඔයාලා දැන් පේන ඇති මගේ ස්ක්‍රීන් එක. අපි මේකේ තියෙන කතන්දර ටික කතා කරගෙන යන් මම ඔයාලට මේ අර ඉමේජ් වල PDF එකක් දාන්න ඇති මේකේ තියෙන මෙනුස් ටික මම වෙනම ක්‍රොප් කරලා අරන් මේ ඔයාලට PDF එකක් දාලා ඇති. ඒක අද ළමයින්ට print කරගන්න බැරි වුණා නම් කමක් නැහැ. ලබන සතියේ වෙද්දි මේකේ මේ අපි අද කතා කරන ටික අලවලා ලියා ගන්න තමයි තියෙන්නේ. හරිද? අද ඔයාලට මේක මේ කතා කරගෙන යන ගමන් අවශ්‍ය කට්ටිය නෝට් එකක් දාගන්න මම විශේෂ තැන්වලදී මම කියන්නම් මෙන්න මේක නම් අනිවාර්යෙන් ලියා ගන්න මෙන්න මේ වගේ ඒවා අහනවා කියන එක. හරිද? ඔන්න ඔය වගේ කතන්දර ටිකක් අපි කතා කරගෙන යමු. හරිද? හා. එතකොට පළවෙනියටම අපිට word processing software එකක් on කරද්දී අපි MS Office එකම ආයෙම on කරලා බලමුකෝ. ඔන්න මගේ MS Office එක මම on කරන්න යන්නේ. word කියලා තියෙනවා. හරි? ඔන්න මෙන්න මෙහෙම තමයි on වෙන්නේ. හරිද? මෙන්න මෙහෙම ඔන්න වුණාම මෙන්න මේ උඩ තියෙන අපිට මේ welcome to word single space snapshot calendars ඊට පස්සේ insert your first table of ඔන්න ඔහොම කතන්දර ටිකක් තියෙනවා. ඒ තියෙන්නේ template හදපුවා. ඒ කියන්නේ ඔයාට හදන්න ඕනේ මේ word document එකේ විදිහට හදලා තියෙන template. හරි?
ඔන්න ඔහොම තියෙන්නේ අන්න ඒ වගේ ඒවා. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් පොඩි කරන්නන්නේ මාව පෙන්වලා වැඩක් නැහැ. හරි. ඔන්න ඔහොම තියෙනවා. ඔන්න ඔහොම තියද්දී මෙතන මේ යට ඔයාට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා අපිට රීසන් සහ ෆේවරිට් කියලා. මම ෆේවරිට් දාලා නැහැ මොකුත්. රීසන් කියන්නේ අපි අන්තිමේට හදපු ඩොකියුමන්ට් එක හෝ අපි හන්දිමේට ඕපන් කරපු ඩොකියුමන්ට් එකේ පිළිවෙලට මෙයා මේ ටික හදලා තියා ගන්නවා. ඔයාගේ ෆෝන් එකේ රීසන් ඇප් ටික ක්ලෝස් මේ රීසන් ඇප් ටික තියනවා විදිහටම තමයි. හරිද? ඒ කියන්නේ ඔයා කලින් හදපු ඩොකියුමන්ට් එකක් තියෙනවා නිකන් සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකට නැතුව ඒක ෆිසිකලි හිතුවොත් ඒක හරියට වෙන්නේ ඔයා දැන් ඉවර කරගෙන යන ඩොකියුමන්ට් එකක් ඔයාගේ මේසෙ උඩ තියෙනවා වගේ. ඔයා ඉවර කරලා තියෙන ඩොකියුමන්ට් එකක් ඔයාගේ අල්මාරියේ තියෙනවා. අන්න ඒ වගේ වැඩ. හරිද? ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අපිට new open info save as Adobe PDF. ඒ Adobe PDF එක තියෙන්නේ Adobe තියෙද්දි export WPS PDF කියන්නේ WPS PDF කියන software එක මේකේ තිබ්බොත් විතරයි ওই ටික තියෙන්නේ. හරිද? export to image කියන එක තියෙනවා. export to image කියන එක අනිවාර්යෙන් තියෙනවා. හරි. ඔන්න ඔය වගේ කතන්දර ටිකක් තියෙනවා. මේ save සහ save as අතර වෙනස මොකද්ද? open කියන්නේ මොකද්ද? ඔය කතන්දර ටිකත් අපිට කතා කරන්න තියෙනවා. හරිද? මුලින්ම අපි කතා කරමු මොකද්ද මේ new කියන්නේ කියලා. හරිද? new කියන්නේ මොකද්ද කියලා කතා කරන්න තමයි අපි යන්නේ. හරිද? ඔන්න මම මේ new කියන එක ගන්නම් මොකද්ද කියලා. හරිද? ඔන්න new කියන්නේ මොකද්ද? මේ new කියන එකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ අලුත්ම ඩොකියුමන්ට් එකක් ගන්න. ඒ කියන්නේ අලුත් එකක්. මේ අපි දැන් හදා හිටපු එක නෙවෙයි අලුත් එකක්. ඔන්න ඔහම new එවුවයින් පස්සේ මෙන්න මේ වගේ තැනකට යනවා. හරිද? මෙතනින් අපිට blank document එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර කිව්වා වගේ කලින් වගේ මේ ටෙම්ප්ලේට් හදලා තියෙන ඒවා තියෙනවා. Word එකේ තියෙනවා එහෙම ටෙම්ප්ලේට් හදලා තියෙන ඒවා. ඔන්න ඔය වගේ ඔයාලට ඒ අවශ්‍ය දෙයක් ගන්න පුළුවන්. මෙතන පාටි ඉන්විටේෂන් එහෙම තියෙනවා පේන්නේ. දැන් අපි පළවෙනි දවසේ කතා කරා Word එක යොදා ගන්නවා මොනකටද? ඉන්විටේෂන් හදන්න කියලා. ඉස්සර කාලේ. දැන් කාලේ නම් මං කීවා එතකොට දැන් නම් Word එකෙන් හදන ඉන්විටේෂන් නෑ. අපි ඊට වඩා හොඳ softwares පාවිච්චි කරනවා ඉන්විටේෂන් හදන්න කියලා. එතකොට new එක යොදා ගන්න මොකද්ද? අපි new එක යොදා ගන්නවා නව ලේඛනයක් විවෘත කිරීමට. නව ලේඛනයක් ආරම්භීමට. to ඔයාට මේක අර පොලේ හම්බෙලා ඇති ඒකෙන් new කියන එක කපලා අදාළ තැන ලියාගන්න. මම මේ හදන ඩොකියුමන්ට් එකත් මේ ඔයාලත් එක්ක කතා කරගෙන යන ඩොකියුමන්ට් එකත් මම දාන්නම් කමියුනිටි ගෲප් එකට. එතකොට ඔයාට ඕනේ නම් කෙලින්ම මේකේ print out එකක් ගන්නත් පුළුවන් ඈ. ඒ කියන්නේ එතකොට මේකේ ඔක්කොම ටික කපලා එලවිලා ලියවිලා තියෙන්නේ. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ මේ වැඩේ කරන එක. මොකද ඔයා මේක ලිව්වොත් විතරයි ඔයාට මතක හිටින්නේ. හරි. to start with new document. හරි. to start with new document. ඕකට තමයි new එක භාවිතා කරන්නේ. පැහැදිලිද තියෙන්නේ? අපි ආයන් එතන තිබ්බ එකක් මොකද්ද? open. මේ open කියන එක අපි භාවිතා කරන්නේ කලින් අපි හදලා තිබ්බ ඩොකියුමන්ට් එකක්. නැවත අපි open කරගන්න. අපි ගිහිල්ලා බලමු. ඔන්න මම මේ open කියන එක එබුවාට පස්සේ මාව යනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට මාව පේනවනේ. අපේ මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාට තියෙනවා this PC කියලා තියෙනවා add a place මම තාම මේකට මේල් එකක් දාලා නැහැ browse කියලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් මේ
බ්‍රවුස් කියන එකට ගිහිල්ලා ඔයාගේ PC එකේ තියෙන ඕනම තැනකින් කලින් හදපු ඩොකියුමන්ට් එකක් අවශ්‍ය නම් ඕපන් කරගන්න. හරිද? ඔන්න ඔය වගේ වැඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඕපන් කියන එකෙන් කරන්නේ අපි දැනට හදන එකක් නෙවෙයි. අපි කලින් හදලා තියෙන එකක් එක්ක එඩිට් කරන්න, එක්ක නැත්තම් ඒක print out එකක් ගන්න, ඒක විවෘත කරගන්න එකක්. හරිද? ඔන්න මං ඕපන් කියන සෙටිං එකත් ගන්නවා, සිම්බල් එකත් ගන්නවා. හරි, අපි ඒක ගැන මොකද්ද කතා කරන්නේ? ඕපන් කියන එකේ කරන්නේ මොකද්ද? පැරණි ලේඛනයක් නැවත විවෘත කිරීම. පැරණි ලේඛනයක් නැවත විවෘත කිරීම. To open old file. හරි. ඔයාට දැන් ඔයාගේ අර මේ රූපගෝලයේ තියෙනවා නම් මේක හරිද? මේක අලවන්න ඉඩ තියලා ලියාගෙන ගියත් කමක් නැහැ පොතේ. හරිද? මගේ රෙකමෙන්ඩේෂන් එක මේක මම මේ දාන ඩොකියුමන්ට් එක නම් print කරන්න එපා. ඔයාට අනිවාර්යෙන් මම මේ කියන කතාව මතක් වෙයි විභාගෙදී. හරි? මේ අපරාධ මේක අතින් ලියන්න තිබ්බේ මට මතක හිටිනවනේ කියන එක. හරිද? දැන් මේක මම දෙන එක print කරා කියලා ඔයාගේ අතෙන් එකක්වත් ලියවෙන්නේ නැහනේ. රූපේ ඔලුවට යන්නෙත් නැහැ. අතින් ලියවෙන්නෙත් නැහැ. එතකොට අනිවාර්යෙන් ඕක මතක හිටින්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන්ම එක්ක රූපේ අලවන වැඩේවත් කරන්න. හරි? රූපේ අලවන වැඩේවත් කරන්න දැන් ලියාගෙන ගිහිල්ලා. එහෙම නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්තම් මේ ගන්න එක තමයි තියෙන්නේ. හරි? ඔන්න අපි new එකත් කතා කරා, open එකත් කතා කරා. ඊට පස්සේ මෙතන තියෙනවා save සහ save as කියලා දෙකක්. ඔන්න ওই දෙකෙන් පොඩි එකම වැඩේ කරන්නේ පොඩ්ඩක් වෙනස් විදිහකට වගේ. හරිද? ඔතන ඔයාලට කතා කරන්න තියෙන්නේ save සහ save as දෙක විතරයි. අපි ඉස්සල්ලාම save as කියන එක තෝරමු. හරිද? මම ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන තියෙනවා. අපි නිකන් save as කියන එක ඔබලා බලමු. ඔන්න එබුවම අර කලින් විදිහට වෙනවා. අර ලොකේෂන් ටිකක් තෝරන්නයි. මගේ drive එකත් එනවා උඩින්. හරිද? ඒ කියන්නේ මේ ඩොකියුමන්ට් එක save වෙන තැන තෝරන්න නේද මේ එන්නේ. හරි? මේ වර්ඩ් ඉතාම ලේසි. හරිද? වර්ඩ් ඉතාම ලේසි. මොකද අපිට software එක ඉගෙන ගන්න තියෙන්නේ. මේක කිසිම තර්ක කරන්න දෙයක් නැහැ. save as එබුවොත් save as එබුවම එන දේ තමයි එන්නේ. ආයේ ඒකේ හිතන්න දෙයක් නැහැ කොහෙත්. හරිද? හිතලා ලියන්න. එහෙම හිතලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ෆොන්ට් සයිස් කියන එක ඔයා කවදාවත් ඉගෙනගෙනම නැහැ. හැබැයි හිතන්න පුළුවන් ෆොන්ට් සයිස් කියන එකෙන් අකුරු වල ප්‍රමාණය වෙනස් වෙනවා ඇති. එහෙම හිතන්න පුළුවන්. මං කියන්නේ මේ අර අපි ලොජික් ගේට් කරේ නම්බර් සිස්ටම් කරේ එහෙම හිතන්න දෙයක් නැහැ මේකේ. හරි? ඔන්න save as කරාට පස්සේ save as දුන්නට පස්සේ අපිට එනවා මොකද්ද? මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේ ඉන්ටර්ෆේස් එකෙන් අපිට කියන්නේ මේ ඩොකියුමන්ට් එක save කරන්න අවශ්‍ය තැන තෝරන්න කිය. ඒ කියන්නේ save as වලදී අපිට මේ ඩොකියුමන්ට් එක save කරන්න අවශ්‍ය ලොකේෂන් එක තෝරලා save කරන්න පුළුවන්. එතකොට save වලදී එහෙම බැරිද? අපි save වලට ගියත් මෙතන නම් ලොකේෂන් එකක් පෙන්නනවා. හරිද? සාමාන්‍යයෙන් මෙන්න මෙතනින් තියන්නේ save. මෙන්න මෙතන තියෙන මෙන්න මේ සිම්බල් එක පේනවා ඇති වර්ණේ. මෙන්න මේ සිම්බල් එකෙන් කියන්නේ save. හරිද? මේ සිම්බල් එකේ තියෙන save එකෙන් අපිට අර දැන් මෙතන save එබුවම අපි කලින්ම තෝරලා තියෙන destination එක location එක තමයි පෙන්වන්නේ. සහ දැනටමත් save කරලා තියෙන document එකක් කියන්න හිතන්නකෝ. අර අපි කලින් විදිහට open කරලා ගියේ.
ඔන්න ඕපන් කරලා ගියපු ඩොකියුමන්ට් එකක් නම් ඒ කියන්නේ කලින් හදලා තියෙනවා අපි අද අලුතෙන් හදන්න ආයෙ ඕපන් කරනවා එහෙම ගියපු ඩොකියුමන්ට් එකක් නම් අපිට වෙනම තැනක සේව් කරගන්න ඕනි වුණොත් ඒ කියන්නේ දැන් හිතන්නකො ලොකේෂන් A කියන එකේ තියෙනවා හරිද ඔයාගේ ඩ්‍රයිව් එකේ මේ CDEF තියෙනවා කියලා හිතන්නකෝ F කියන එකේ ඔයාගේ තියෙනවා ඔන්න ෆයිල් එක ඔයා මේක ඕපන් කරනවා ඕපන් කරලා ඔයා මේක ආයෙ එඩිට් කරනවා ඔයාට මේක දාගන්න ඕනේ E කියන එකට එතකොට F එකෙත් තියෙන්න ඕනේ F එකෙත් තියෙන්න ඕනේ තිබිලා E කියන එකෙත් එන්න ඕනේ වගේ එකක් හිතන්න එහෙනම් කොපියක් දාගෙන ඔයාට පුළුවන් මේ E කියන එක වෙනම E කියන තැන සේව් වෙන්න ඕන එක අලුතෙන් save as විදිහට යන්න save කියන එක එබුවොත් අනිවාර්යෙන් මෙතන save වෙන්නේ. ඒ කියන්නේ කලින් හිතවරපු location එකේමයි save වෙන්නේ. හරි. save as කියන එකට ගියොත් අපිට අලුත් location එකක් තෝරලා save කරන්න පුළුවන් අවස්ථාවක් හම් වෙනවා. පැහැදිලිද? ඉස්සෙල්ලාම අපි save as එක ලියමු. ඔයාට ඉඩ අලවන්න ඉඩ ඉතුරු කරගෙන ලියවත් කමක් නැහැ. හරි. save as කියන එක ලියමු. මේකෙදී අපිට පුළුවන් සේව් වෙන්න ලොකේෂන් එකක් තෝරලා සේව් කරන්න. කලින් ලොකේෂන් එක මාරු කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක මේ සේව් ඇස් කියන එකෙන් තමයි ලොකේෂන් එක වෙනස් කරන්න වගේ පුළුවන්. එහෙම කතන්දර පුළුවන්. සේව් කියන එකෙන් එතකොට සේව් කියන එක එකපාරම එබුවම දැන් මෙතන තියෙන සේව් කියන එක මෙතන තියෙන සේව් කියන එක CTR එකයි S එකයි. ඔන්න ඔය මෙන්න මෙතනින්ම අපි ගමු මේ මෙන්න මේකේ ෂෝට් කට් කී ටික. හරිද? CTR L එකයි S එකයි. හරි. CTR L එකයි S එකයි. ඔන්න ෂෝට් කට් කී එකත් එතනින්ම දැම්මා. හරි. save as එකෙන් අපිට කරන්න පුළුවන් මේ save as එකේ ෂෝට් කට් කී එක නෙමෙයි මේ save එකේ ෂෝට් කට් කී එක. හරි. මේ save as එකෙන් අපිට කරන්න පුළුවන් ලොකේෂන් එක වෙනස් කරලා හොරි ලොකේෂන් එක රිලේටඩ් කරලා save කරන එක. තැන්පත් වන ස්ථානය තෝරා තැන්පත් වන ස්ථානය තෝරා තැන්පත් කිරීම used to save specific location. හරි used to save specific locations save කියන එක ඊට පස්සේ ඔන්න අපි save කියන එක ගන්නවා save කියන එකෙන් ගන්න අපි අර තෝරපු location එකේම අර අපි දැනටමත් තියෙන ෆයිල් එක ඊට උඩින් ආයෙ save වෙන එක. ඒ කියන්නේ වෙන ෆයිල් එකක් save වෙනවද? නැහැ. ඒ ෆයිල් එකම තමයි අලුතෙන් resave වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපිට දැනට තියෙන එක උඩින් ආයෙ save වෙනවා. හරි. දැනටමත් සේව් කර ඇති ඩොකියුමන්ට් එකක් නම් එය අලුත් වැඩියා කළ පසු නැවත එම ස්ථානයේම ස්ථාපනය කිරීමට
to save already saved document after adding some new things and this is good for this is used for save same location එකම ස්ථානයේ සේව් කරන්න තමයි ඕක ගන්න. හරිද? ඔන්න ඔය ටික තමයි එතකොට ඔයාට අර ෆයිල් කියන ටැබ් එකේ මෙන්න මේ ෆයිල් කියන ටැබ් එකේ ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? හරි බෝරින් පාඩමක් කියලා හිතෙනවා ඇති. ඔව් software එක ඉගෙන ගන්න එක හරිම බෝරින් තමයි. ඒ software එකෙන් අර outcome එකක් එනකම්. හරි? ඔය මේ softwares ඉගෙන ගද්දි තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. කියන්නේ ඔය දැන් ඔයාලට ඉගෙන ගන්න නැති වුණාට දැන් GIMP ඉගෙන ගන්න තියෙනවා ඔයාලට 11 පන්තියේදී. GIMP කියන්නේ ඔය ඇනිමේෂන් එහෙම හදන software එකක්. හරි. Premiere Pro, Adobe Photoshop, Adobe Premiere Pro නෙමෙයි දැන් තියෙන්නේ Premiere කියලා යාළුවා කියන්නේ. එතකොට Photoshop වගේ ඒවා එහෙම නැත්නම් දැන් Illustrator වගේ ඒවා ඔන්න ඔය වගේ ඒවා ඉගෙන ගද්දි ඔයාලට ඒකේ outcome එක එනකම් මේ software එක ඉතාම boring. හරිද? ඉතාම boring. ඒ කියන්නේ මේක හරියට පුරුදු වෙලා මේකෙන් වැඩ කරගන්නකම් මේ software එක ඉතාම boring software එකක් වෙනවා. ඔයා වැඩ කරන්න පටන් ගත්තයින් පස්සේ මේ ඔය Illustrator වගේ වැඩ කරද්දි ලස්සන ඩිසයින් දෙකක් තුනක් විතර ඔයාට හදාගත්තට පස්සේ වගේ හිතට සෙට් වෙද්දී ආ දැන් මට නම් මේ වැඩේ පුළුවන් කියලා අන්න ඔයාට එක ලෙවල් එකක් එනවා. ඔය software එක on කරගෙන ඔයා කොච්චර වැඩ කරත් ඔයාට එළියේ රෑ වෙනවද එළි වෙනවද උදේ වෙනවද කියලා දැනෙන්නේ නැති තරම් තැනකට එනවා. හරිද? ඒ කියන්නේ software එකට කැමති වෙලා ඔයා වැඩ කරොත් හරිද? එතකොට ඒ software එක ඉගෙන ගන්න එකෙන්ම තමයි ඒකට යන්න පුළුවන් වෙන්නේ. හරි? ඔන්න අපිට ෆයිල් මෙනු එකේ කතා කරන්න තිබ්බ කතන්දර ටික කතා කරලා ඉවරයි. හරිද? මම ඊට පස්සේ ඔයාලට දාලා තියෙන එකේ තියෙනවා හරි. අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ උඩම තියෙන ටැබ් එක. හරිද? මෙන්න මේ ටැබ් එක. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යනකම්ම තියෙන ටැබ් එක. හරිද? මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යනකම්ම තියෙනවා ටැබ් එක. ඔන්න ඕකට මේ ඔක්කොම ටික ටැබ් ඔය ටැබ් ටික එකතු වෙලා තියෙන එකට අපි කියන්නේ රිබන් එකක් කියලා. හරිද? ඔන්න රිබන් එකේ තමයි අපිට මේ තියෙන සියලු දේවල් තියෙන්නේ. දැන් ෆෝම් එක, ෆයිල් එක, මේ WPS PDF කියන එක නම් තියෙන්නේ ඔයා WPS PDF ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් තමයි. හරිද? WPS PDF එක ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් තමයි ඔයාට ඒක තියෙන්නේ. ඉන්සර්ට් එක තියෙනවා, ඩිසයින් එක තියෙනවා, ලේඅවුට්, රෙෆරන්ස්, මේලින්. ඔය මේලින් එකේ අපිට මේල් මර්ජ් එක ගැන කතා කරන්න තියෙනවා. හරි? preview, view, help. මේ Acrobat එකත් ඔයාට මේ ටැබ් එකත් එන්නේ Acrobat එක ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් විතරයි. හරිද? අපි ඉස්සෙල්ලාම යන් මෙන්න මේක මොකක්ද කියලා කතා කරන්න. මෙන්න මේ සම්පූර්ණ එකම. හරිද? ඔන්න දැන් මේ මම වර්ඩ් එකේ මේක වැඩේ කරන ගමන්ම කියලා දෙන්න. ඔන්න දැන් මම ඉමේජ් එකක් ඉන්සර්ට් කරගත්තා. මේ ඉමේජ් එක ඉන්සර්ට් කරගත්තා. මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහපු ගමන් ඒක මගේ ක්ලිප්බෝඩ් එකට යනවා. සාමාන්‍ය හැම ලැප් එකකම එහෙම තමයි. ඊට පස්සේ මම වර්ඩ් එකේ CTRL-C ඔයා මෙන්න මේ ෂෝට් කට් අවශ්‍ය නම් ලියා ගන්න. මේවා සාමාන්‍යයෙන් අහනවා. හරිද? සාමාන්‍යයෙන් අහනවා.
CTRL එකයි S එකයි අපි කතා කරා මොකද්ද save එක CTRL එකයි මම බෝඩ් එක පේන්න දාන්නම් ඔයාලට CTRL එකයි දැන් මං කීවා C එකයි මොකද්ද copy CTRL එකයි V එකයි paste හරි CTRL එකයි X එකයි අපි ගන්නවා කට් කරන්න CTRL එකයි Z එකයි අපි ගන්නවා undo කරන්න ඔන්න ඔය ටික තමයි මේන්ලි යොදා ගන්න ටික හරි ඔය ටික තමයි මොනවාද අපි මේන්ලි යොදා ගන්න ටික ඔය ටික දාගන්න මේ ටික සිංහලෙන් නම් මේ සිංහල කට්ටිය ඉන්නවා ඔක්කොම සිංහල තමයි මගේ සිංහලෙන් නම් සේව් කියන්නේ ස්ථාපනය කිරීම කොපි කියන්නේ පිටපත් කිරීම පේස්ට් කියන්නේ ඇලවීම හරි පේස්ට් කියන්නේ ඇලවීම කට් කියන්නේ කැපීම කට් කියන්නේ කැපීම අන්ඩු කියන්නේ පිටුපස අන්ඩු කියන්නේ නැවත නෑ රීඩුනේ අන්ඩු කියන්න අපි අන්තිමයට කරපු වැඩේ රිවර්ස් කරන එක හරිද ක්‍රියාව ආපසු හැරවීම ක්‍රියාව ආපසු හැරවීම අන්ඩු මම හිතනවා ඉංග්‍රීසි ටික ලියාගත්තා නම් ලේසි කියලා හරිද හරි අපි ආයෙත් යන් වර්ඩ් එකට ඔන්න දැන් මම මේක ඩිලීට් කරලා දාන්නම් ආයෙ පෙන්නන්නම් ඔයාලට ඔන්න මං ස්ක්‍රීන් ෂොට් එකක් ගහන්න දාගත්තා ඊට පස්සේ මම මෙතන ස්ක්‍රීන් ෂොට් එක ගහුවා මෙන්න මේ ටිකේ ඔන්න දැන් ස්ක්‍රීන් ෂොට් එක ක්ලිප්බෝඩ් එකට කොපි වෙලා තියෙනවා ඔයාලට මෙතනින් මැසේජ් එකක් එනවා පෙන්නන්න එතකොට ඔන්න ස්ක්‍රීන් ෂොට් copy to clipboard කියලා ඔන්න ඔය කොපි වෙච්ච එක මම CTRL එකයි V එකයි ඔබලා මෙතන paste කරගන්නවා ඔය ඉමේජ් එකක් ඉන්සර්ට් කරන එක ක්‍රමයක් CTR එකයි V එකයි ඔබලා ඉන්සර්ට් කරගන්න පුළුවන් අපිට ඒ කියන්නේ paste කරන්න පුළුවන් අපි දැනට copy කරගෙන තියෙන image එකක් word වලට ඊට පස්සේ දැන් මට තියෙනවා ප්‍රශ්නයක් මේක හොලවන්නවත් බෑ මේ මම මේක ඉබ්බුවා කියලා මෙහෙම කොහෙවත් ගෙනියන්න බෑ උඩට යටට පුළුවන් හරිද හැබැයි මට මේ පැත්තට එහෙම කරන්න බෑ ඔන්න ඔය වැඩේට මෙන්න මෙතන තියෙනවා මේක දාගන්න behind the text කියන එකට ඔන්න එතකොට ඔයාලට පුළුවන් වෙනවා මේක හරවන්න ඔය මේ එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් වෙනවා හරිද එතකොට අපි මෙන්න මේ රිබන් එක ගැන කතා කරනවා හරිද මේක තමයි මේ ෆයිල් හෝම් ඉන්සර්ට් ඩිසයින් ඔයාලට කියන්නේ ටැබ් කියලා ඔය ටැබ් ටික අඩංගු මෙන්න මේකට කියන්නේ ටැබ් රිබන් කියලා හරිද මේ ටැබ් ටික අඩංගු රිබන් එකක් නිකන් රිබන් කියන්නේ මේ ඔයාලා අර කොණ්ඩෙත් බඳින රිබන් තියෙන ඔන්න ඔය වගේ මේකට රිබන් එකක් කියලා කියන්නේ හරිද ටැබ් රිබන් හරිද ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ කොටස ගැන මෙන්න මේ කොටස ගැන නම් ගොඩාක් කතා කරන්න තියෙනවා සහ මේ කොටසෙන් ගොඩාක් ප්‍රශ්න අහනවා හරිද ඔන්න ඒක ටිකක් විශේෂයෙන් අපි කතා කරමු හරිද අපි අලුත් පිටුවකටම නෑ මේක තව තියෙනවානේ ඔන්න මම දාගත්තා ඒක පික්චර් ෆෝමැට් එකට ගිහිල්ලා මම මේ ගමන් ඔයාලට කතා කරන්න නැති අනිත් සාමාන්‍යයෙන් වැඩක් කරද්දි කරන්න පුළුවන් ෆීචර්ස් ටිකුත් කියලා දෙනවා හරිද ඒවත් අවශ්‍ය නම් ලියා ගන්න හරිද ඒවා අවශ්‍ය නම් ලියා ගන්න මම මේක කියන්නම් මේවා තමයි විශේෂයෙන්ම අහන්නේ මේ මොකද වැඩක් කරද්දි ඔයාලට එතකොට ඕන වෙන දේවල් ගොඩක් තියෙනවානේ
මට දැන් ඔන්න මේ ඉමේජ් එකේ දැන් බලන්නකො මෙහෙම තියද්දි හරි කැතයි මේ ඉමේජ් එක මට. නිකන් මට හිතෙනවා කැතයි කියලා. හරිද? එතකොට අහන්න එපා දැන් කලින් ඒවා කැතයි කියලා හිතුන්නේ නැද්ද කියලා. නෑ එහෙම එකක් නෙවෙයි. මට ඕනේ මෙතන මේ ඔයාලට පික්චර් බෝඩර්ස් දාන විදිහ කියලා දෙන්න. ඒකයි මට හිතෙන්නේ මේක කැතයි කියලා. ඔන්න ඊට පස්සේ මම මේ ඉමේජ් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පේන්නේ නැති අපි අර ටැබ්ස් තියනවා කිව්වේ උඩ රිබන් එකේ මේ ටැබ් රිබන් එකේ ඔන්න බලන්න අලුතෙන් ටැබ් එකක් එනවා මේ ඉමේජ් එක සිලෙක්ට් කරාම එනවා නේද දැක්කද ඔන්න ඕක තමයි අපේ මේ ඉමේජ් එක එක ෆීචර්ස් සෙට් කරන්න තියෙන ටැබ් එක හරිද පික්චර් ෆෝමැට් කියන ටැබ් එක එනවා ඔය පික්චර් ෆෝමැට් කියන ටැබ් එකෙන් අපිට පුළුවන් මේ ඉමේජ් එකේ විවිධාකාර වෙනස්කම් කරන්න අපි ඉස්සෙල්ලාම බලමු මේ පික්චර් එකට බෝඩර් එකක් දාලා මම දානවා මෙච්චර විතර බෝඩර් එක දැන් කියනවා බෝඩ් එක තදයි මේ ලොකුයි තඩි කැතයි කියලා හරි අපි තඩි බෝඩර් එකක් දාමු ගොඩක් කැතයි ඒකට අනේ මේ හරිය වගේ හොඳයි නේ ඔන්න මරු ඔන්න බෝඩ් එකක් දැම්මා දැන් මට ඕනේ මේ පික්චර් එක බෝඩ් එක පාට වෙනස් කරන්න මට ඕනේ මේ බෝඩ් එක කළු බෑ මට ඕනේ මේක රතු පාටි ඔන්න ඒකට යන්නේ අපි පික්චර් බෝඩ් එකටම තමයි මේ පික්චර් බෝඩ් එකේ උඩ තියෙන පාට ටික අන්න හරි ඔන්න රතු පාට තේරුවා අන්න දැක්කද රතු පාට වුණා හරිද ඔන්න ඔය කතන්දර ටික තමයි අපිට එතකොට පික්චර් බෝඩ් එකක් කරගන්න පුළුවන් පික්චර් බෝඩ් එකකින් අපිට පුළුවන් ඔය වගේ වැඩ ටිකක් කරන්න මේ පික්චර් ලේඅවුට් කියන එක ඔයාලට මේ හයිරාකිස් එතකොට ඒ කතන්දර ටිකත් කතා කරන්න තියෙනවා හයිරාකිස් ගොඩාක්ම කතා කරන්න තියෙන ප්‍රසන්ටේෂන් වලදී හරිද වර්ඩ් වලදීත් කතා කරන්න දෙකම එකයි වර්ඩ් වලදී කතා කරත් ප්‍රසන්ටේෂන් වලදී කතා කරත් බට් අපි හයිරාකිස් ගැන ප්‍රසන්ටේෂන් වලදී කියන්නම් හයිරාකි කියන්නේ ඔයාලා දෙබදුන් සූචි කියලා කියන්නේ ඒ දෙබදුන් සූචි ඔයාලා දන්නේ මෙන්න මෙහෙම බෙදෙන ඒවානේ මෙහෙම එනවා ඔහොම දෙපැත්තකට බෙදෙනවා ඒක ආයෙ බෙදෙනවා ඔන්න ඔහොම ඒවා කතන්දර ටිකන්නේ ඔයාලා දන්නේ හරි ඔයාලගේ වයසේදී හම්බෙන්නේ එහෙම නැතුව මේකේ තියෙනවා එක එක වේරියේෂන් තියෙන හයිරාකිස් හරිද එක විදිහට තියෙන ඒවා ඔයා පොඩ්ඩක් නිකන් ඉන්න ගමන් වර්ඩ් එක ඔබලා බලන්න එක එක විදිහට තියෙනවා එක එක හයිරාකිස් මං මේ දැන් මතක් වෙච්ච එකක් කියන්න මේකත් ඔයාලගේ මේකේ නෑ හරිද මේකේ නෑ විශේෂයෙන් මෙන්ෂන් කරන්න ඔයාලට මොකක් හරි ඩොකියුමන්ට් එකක් හදද්දී ඒ ඩොකියුමන්ට් එක print කරන්න මොන කොලයකද කියලා අදහසක් already තිබ්බොත් ඒ කියන්නේ මේක මම A4 කොලවල print කරනවා නැත්නම් A3 වල print කරනවා නැත්නම් A5 වල print කරනවා ඔන්න ඕකට තමයි තියෙන්නේ මෙන්න මේ layout කියන ටැබ් එක මේ layout කියන ටැබ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ මාජින් වලින් මේ ටික හදාගන්න ඔරියන්ටේෂන් වලින් සයිස් වලින් මෙන්න මේ සයිස් කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට ගන්න මේ අවශ්‍ය ඕනේ කොලේ A3ද A4ද ඔන්න දැන් A3 ගිහම දැක්කද මේක ලොකු වුණා A3 කොලේ කියන එක දන්නවනේ ඔයාලා චිත්‍ර කරන ළමයි නම් චිත්‍ර අඳින්න ගන්න ඔන්න මම දැන් A4 කරනවා අන්න දැක්කද පොඩි වුණා කොලේ හරිද අපිට කලින්ම අපේ වැඩේ ඩිසයින් කරන්න පුළුවන් අදාළ කොලේ ගැනත් හිතලා හිතන්නකො මේ සොෆ්ට්වෙයාර් එකක් හදද්දි කොච්චර දේවල් හිතලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේ වර්ඩ් එක පාවිච්චි කරන මිනිස්සයාට සමහර විට ඕන වෙන්න පුළුවන් එකම මේ ඩොකියුමන්ට් එක A4 එකෙත් print කරලා A3 එකෙත් print කරන්න. ඉතින් ඒකටත් ඔප්ෂන් එකක් දීලා තියෙනවා. හරිද? එතකොට ඔයාලත් කවදා හරි සොෆ්ට්වෙයාර් එකක් හදද්දි ඒ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන මිනිස්සයාගේ පැත්තෙන් හිතන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් එක ඒක වැලියබල් සොෆ්ට්වෙයාර් එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයා තමයි සොෆ්ට්වෙයාර් එක හදන කෙනා. සොෆ්ට්වෙයාර් එකක් හදන්න කියනවා කොෆි ෂොප් එකකට. ඔයා දන්න වැඩ කෑලි ඔක්කොම දාලා කොෆි ෂොප් එකේ සොෆ්ට්වෙයාර් එකට AI chat bot කෙනෙකුත් දාලා ඊට පස්සේ කොෆි ෂොප් එකේ chat මේ වෙබ්සයිට් එකට කොෆි ෂොප් එකට යන්න වාහනයක් බුක් කරන එකකුත් දාලා ඒ අස්සේ තව කොෆි ෂොප් එකේ වීඩියෝත් පෙන්වන්න දාලා අනවශ්‍ය කෑලි හෙනතොගයක් දාලා
මේ වෙබ්සයිට් එක හැදුවා කියලා මේ software එක හැදුවා කියලා මේ ඒක කොෆි ෂොප් එක පැත්තෙන් ඉල්ලන එක නොවෙන්න පුළුවන් මෙහෙමයි ඒක කොෆි ෂොප් එක පැත්තෙන් ඉල්ලන එක වෙන්න පුළුවන් හරිද දැන් හිතන්නකෝ කවුරු හරි යූසර් කෙනෙක් ඉන්නවා කොෆි ෂොප් එක ඕන ඉන්නවා එතකොට එයාට ඕනේ මෙන්න මේ වගේම වෙබ්සයිට් එකක් එහෙම සුකුරුත්තම් ගොඩක් තියෙන හරිද වෙබ්සයිට් එකක් ඕනේ එහෙම ඉල්ලුවොත් දෙන්න වෙනවා මං කියන්නේ ගොඩාක් අය එහෙම ඉල්ලන්නේ නැහැ කොෆි ෂොප් එකක් කොෆි ෂොප් එකක වෙබ්සයිට් එකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හරි වුණාම ඒක තියෙන්නේ කොෆි ගැන සහ ඒ ෂොප් එකේ තියෙන දේවල් ගැන තාම සරලව ඒ ටික තියෙන්නේ ඒ ටික අමතරව දේවල් තියෙනවා කියන්නේ මේ යූසර් පොඩ්ඩක් කරදර වැඩි හරිද ඔන්න ඔහොම යූසර්ගේ පැත්තෙන් බලලා හිතන්න ඕනේ හිතන්න පුළුවන් වෙන්න ඕනේ වෙන කෙනෙක් කොහොම හිතයිද කියන එක ඔන්න ඕක මිනිස්සුන්ට එන්නේ මේ සාමාන්‍යයෙන් අවුරුදු 4-5ක විතර පස්සේ ඒ කියන්නේ පස්වෙනි අවුරුද්ද නෑ 4 වෙනි අවුරුද්දෙන් විතර පස්සේ තමයි මිනිස්සුන්ට ඔන්න ඔය ඇබිලිටි එක එන්නේ හරිද ඒ කියන්නේ වෙන මිනිස්සේ කොහොම හිතයිද කියලා අපිට හිතන්න පුළුවන් එක හරිද ඕකට මේ එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා ඒ කියන්නේ අවුරුදු 4ට වඩා අඩු කට්ටිය අර කතා කරන ළමයිනේ මේ අරන් එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා ඒක හොයලා බලන්න ඒක මරු මේ හිතන්නකෝ මෙහෙම A සහ B කියලා ළමයි දෙන්නෙක් ඉන්නවා හරිද A සහ B කියලා ළමයි දෙන්නෙක් ඉන්නවා මේක අදාළයි හරිද ඔයාලා software එකක් හදද්දි හිතන විදිහ ගැන කියන්නේ මේ කියන්නේ හරිද A සහ B කියලා ළමයි දෙන්නෙක් ඉන්නවා මේ ළමයි දෙන්න වයස අවුරුදු 4ට අඩුයි කියලා හිතන්නකෝ 4ට අය අර 4 5ට වඩා අඩුයි. ඒ කියන්නේ වෙන ළමයි වෙන කෙනෙක් කොහොමද හිතන්නේ කියන එක හිතෙන්නේ නැහැ. මෙතන ඉන්නවා මේ එක්ස්පෙරිමන්ට් එක කරන කෙනා අපි ආව x කියලා ගමු. මෙතන තියෙනවා පොඩි බොක්ස් දෙකක්. හරිද? පොඩි බොක්ස් දෙකක් තියෙනවා. මේ බොක්ස් දෙක අපි ගමු 1 සහ 2 කියලා. හරි. බොක්ස් දෙක අපි ගමු 1 සහ 2 කියලා. ඊට පස්සේ මේ x කියන කෙනා A සහ B දෙන්නවම මේ කාමරයට ගෙන්නලා මේ 1 සහ 2 කියන දෙකම බොක්ස් දෙකම මෙතන තියලා 1 කියන බොක්ස් එකට දානවා ටොපි දෙකක්. හරිද? ඊට පස්සේ ඒව යවනවා එළියට. ඒව එළියට යවලා මේ ටොපි දෙක මාරු කරනවා. දෙක කියන පෙට්ටියට. මේ පෙට්ටි ඔක්කොම කවර් කරලා තියෙන්නේ. එළියට පේන්නේ නැහැ. ට්‍රාන්ස්පරන්ස් නෙවෙයි. දැන් මේ දෙකට දෙවෙනි පෙට්ටියට මේ ටොපි දෙක ට්‍රාන්ස්ෆර් කරපු එක දකින්නේ B විතරයි. හරිද? ඊට පස්සේ B කියන ළමයා අර අවුරුදු 4 හෝ 7 හරියද මට ওই වයස හරියට මතක නැහැ. මේ අන්න ඒ වයසට වඩා අඩුයි නම් B ගෙන් ඇහුවම අපි A ගෙන් ඇහුවොත් ටොපි තියෙන්නේ මොන පෙට්ටියද කියලා A දෙන උත්තරේ මොකක්ද කියලා. B කියන්නේ අර වයසට වඩා අඩුයි නම් උත්තරේ 2 කියලා. ඒ කියන්නේ B හිතනවා B හිතන්නේ නැහැ B ට එක හිතන්න අර ඒ process එක වෙන්නේ නැහැ. B ට හිතෙන්නේ නැහැ ඒ කොහොමද හිතන්නේ කියන එක. ඔන්න ඔය වයස ඉක්මුවට පස්සේ B ට හිතෙන්න පටන් ගන්නවා B හිතනවා ඒ කොහොමද හිතන්නේ කියන එක. එතකොට A කියන කෙනා එළියට ගියා. ඒ දන්නේ ටොපි දෙක එක පෙට්ටියේ තිබ්බ එක. එතකොට දැන් ඒ හිතන්නේ ටොපි දෙක ඒකෙම ඇති කියලා. හරිද? ඔන්න ඔහොම හිතන්න පුළුවන් වෙන්න ඕනේ software හදනවා නම් ඔයා. software හදනවා නම් website හදනවා නම් ඇත්තටම graphic design සහ සියලු දේවල් වල ඒ කියන්නේ හිතන්නකෝ IT සම්බන්ධ නැති වෙන job එකකට ගියා කියලා ඔයා. IT කිසිසේත්ම සම්බන්ධ නැහැ. අපි ගමුකෝ IT සම්බන්ධ නැති දෙයක් ඉතින් කියන්න බෑ. සියලු දේ ඉතින් IT සම්බන්ධ. IT සම්බන්ධ දෙයක් හරි අපි හිතමුකෝ ඔයා යුද්ධයකට ගියා කියලා. යුද්ධෙදිත් හිතන්න ඕනේ අනිත් කෙනා කොහොමද හිතන්නේ කියලා හිතන එක හිතන්න වෙනවනේ. ඔන්න ඔය ඇබිලිටි එක ගොඩාක් වටිනවා මේ ඔයාලට ඉස්සරහට වැඩ කරගෙන යන්න උනොත්. යන්න උනොත් කියන්නේ අනිවාර්යෙන් ඉතින් යනවනේ නේ.
ඉස්සරහට වැඩ කරගෙන යද්දී ලොකු පොසිෂන් වල වැඩ කරද්දී ඔන්න ඕක අනිවාර්යෙන් වැදගත් වෙනවා කල්පනා කරලා බලන්න අනිත් කෙනා කොහොමද හිතන්නේ කියලා හිතන විදිහ. හරි? ආ. ඊට පස්සේ ඔන්න දැන් අපිට කතා කරන්න තියෙනවා ඔයාලගේ එන්න මේ ටික. හරි? මෙන්න මේ තියෙන්නේ. ඔයාලට එතකොට මේක මේ තියෙන්නේ අර 2001 වගේ version එකක් ටිකක් පරණ එකක් මේ ඔයාලගේ පොතේ තියෙන්නේ. හරි? 2001ද 7ද මන්ද. හරි? මේ තියෙන අලුත් version එක. අලුත් කියන්නේ මේකත් ගොඩාක් අලුත් නෑ 2021 එකක්. හරි? මං කිව්වා මං අප්ඩේට් කරන්න නැත්තේ මේක එක හේතුවක් මත කියලා. අනේ. තව එකක් තියෙනවා. ඔය මේ අපිට ඔයාලට මතකද අපි පළවෙනි පාඩමේදී කතා කරා ෆ්ලොපි ඩිස්ක් කියලා જાතියක්. ෆ්ලොපි ඩිස්ක් කියලා જાතියක් කතා කරා ස්ටෝරේජ් ඩිවයිස් එකක්. අර මං කීවේ ඉස්සර ඔය CD එහෙම එන්න කලින් තිබ්බ ඊරගේ තිබ්බ එකක් කියලා. ඔන්න ඔය ෆ්ලොපි ඩිස්ක් එකේ ෆොටෝ එකක් තමයි මෙන්න මේ වර්ඩ් එකේ මෙතෙන්ට දාලා තියෙන්නේ. හරිද? ඒත් කාලේ දාපු එකේ සිම්බල් එකම තමයි. හරිද? ඒ කියන්නේ සේව් කරනවා කියන සිම්බල් එක. ඒ කාලේ ෆ්ලොපි ඩිස්ක් වලනේ සේව් වුනේ. එතකොට සේව් කරනවා කියන සිම්බල් එක දාලා තියෙන තැන තමයි ඔතන. හරිද? ඒක මරු මේ කියන්නේ අර අතීතයේ තිබ්බ එකක් තාමත් පවතිනවා. ඒකම යාළ වෙනස් නොකරගෙන එනවා. ඔය සේව් කියන කතන්දරයට ඒ සිම්බල් එක පාවිච්චි කරනවා. ඔන්න අපිට කතා කරන්න තියෙනවා ඊට පස්සේ මොකද්ද මේ ෆොන්ට් කතන්දරේ. මෙන්න මේ ටැබ් එක මේ හෝම් ටැබ් එකේ තියෙන අපිට මේ ෆොන්ට් කියන කොටස කතා කරන්න. හරි? ෆොන්ට් කියන කොටස කතා කරන්න. මේකේ මෙන්න මේ කොටස. හරිද? අපි ගමු මෙන්න මේ කොටස විතර. මෙන්න මේකෙන් අපිට පුළුවන් වෙනවා ෆොන්ට් එක වෙනස් කරන්න. හරිද? මොකද්ද ෆොන්ට් එක කියලා වෙනස් කරන්න පුළුවන් වෙනවා. හරිද? ආ. හරිද? මේක අපිට මෙන්න මේ කොටසෙන් මෙන්න මේ මුල කොටසෙන් අපිට පුළුවන් ෆොන්ට් එක වෙනස් කරන්න. ෆොන්ට් එකේ ටයිප් එක වෙනස් කරන්න. හරිද? change font type. හරිද? change font type. and අපිට පුළුවන් මෙන්න මේ ෆොන්ට් එකට එහා පැත්තෙන් තියෙන ඉලක්කමෙන් change font size. ෆොන්ට් එකේ ටයිප් එකයි ෆොන්ට් එකේ සයිස් එකයි. හරිද? දෙකම වෙනස් කරන්න පුළුවන්. අපි සිංහලෙන් කියනවා අකුරු වර්ගය සහ ප්‍රමාණය. හරිද? ඔන්න ඔය දෙක වෙනස් කරන්න පුළුවන් වෙනවා. මේ මෙන්න මේ කොටසේ. හරිද? මම එතකොට මේ අද මම ගිය සතියේ මේ කිව්වනේ මං අර ඩොකියුමන්ට් එක දාන්නම් ටිකක් කලින් කියලා. ඇත්තටම මට ඒක දාන්න අමතක වුණා. හරිද? මම හෙට සහ අනිද්දා කියන දවස් දෙක ඇතුළත අනිවාර්යෙන් දානවා මේක මං. හරිද? මිනුද මට මතක් කරන්න මං දැම්මේ නැත්තම්. හරි? මේ දාන්නම් ඔයාලට වර්ඩ් එකේ ප්‍රැක්ටිස් කරන්න ක්වෙස්චන් ටිකක්.
ඒ කියන්නේ ඔයාලා වර්ඩ් එකේ මම දෙන විදිහ ඩොකියුමන්ට් එකක් හදන්න ඕනේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ මම දෙනවා මේ හරි දැන් මේකම දුන්නා කියලා හිතන්නකෝ. මේකම දුන්නා. එතකොට ඔයා අනිවාර්යෙන් මේ මෙන්න ඉමේජස් ටික දාලා මෙන්න මේ විදිහට ලියලා හරිද? මීට වඩා තියෙනවා. හරිද? මේ වගේ බුලට් එහෙම දාලා දෙන්න. මෙහෙම බුලට් එකක් වගේ දාන්න පුළුවන්. මේ ලස්සනට දැක්කද? හරි? ඔහොම කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට බෝඩ් එකක් දාලා අන්න ඒ විදිහටම අර ඩොකියුමන්ට් එකම කොපි කරන්න තියෙන්නේ. හරිද? ඔන්න දැන් මම කියනවා ඒ ඩොකියුමන්ට් එක කොපි කරන වැඩේ ඇත්තටම ඔයාට කරන්න පුළුවන් Gemini හෝ ChatGPT හෝ දාලා ඒ ඩොකියුමන්ට් එක කෙලින්ම මේ ඩොකියුමන්ට් එකේ තියෙන අකුරු ටික අරන් ඔයාට මොනවා හරි සෙටින්ග්ස් එකක් ඒකේ හදාගන්න බැරි වුණොත් Gemini ගෙන් හෝ ChatGPT ගෙන් අහලා මේක කොහොමද මෙතනින් කරන්න කියලා ඒකත් කරලා කරගන්න පුළුවන් තමයි. හරිද? හැබැයි ඔයාට ඒකෙන් මේ software එක පුළුවන් වෙන්නේ නැහැ. හරිද? අපේ තියෙන මූලික බලාපොරොත්තු මේ software එක පුළුවන් කර ගැනීමනේ. නැතුව අර document එක copy කර ගැනීම නෙවෙයි. හරිද? ඔයාට කොහේ හරි ජීවිත අවස්ථාවක් ආවොත් ඒ වගේ document එකක් copy කරගන්න ඔයා ඒ option එක පාවිච්චි කරන්න. හරිද? ඔයා එහෙම අවස්ථාවක් ආවොත් ඒක භාවිතා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි දැන් අපිට තියෙන ටාස්ක් එක තමයි මේ software එක පුළුවන් කර ගැනීම සහ මේ software එකේ තියෙන එක එක function මේ symbols අරවා මේවා ටික මොකද්ද වෙන්නේ කියන එක මතක තියාගන්න එක. ඒක නිසා අනිවාර්යෙන් හරිද? මම ඉල්ලන දෙයක් රික්වෙස්ට් කරන දෙයක් මේක ChatGPT හෝ Gemini දාලා කොපි කරලා ගන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාට මේ software එක familiar වෙන එක නැති වෙන එක. එක අවස්ථාවක් ඔයාට නැති වෙනවා ඒ familiar කරගන්න තියෙන. අර වගේ අවස්ථාවක් આવොත් ඔයාලා ඩොකියුමන්ට් එකක් කරන්න આવත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඒක තනියම මේ ලියලියා කරන්න එපා. හරිද? ඔයා තනියම ඩොකියුමන්ට් එකක් ලියද්දි අර මිනිස්සෙක් Gemini දාලා හදාගන්න පුළුවන් ඒක වැඩේ දන්න මිනිස්සෙක් නම් ඩොකියුමන්ට් 10ක් ලියලා තියයි. අපි එදා කතා කරානේ. මේ ඔන්න ඔය වගේ වෙයි. හරිද? එතකොට මේ එහෙම කරන්න. හරිද? ඒ වැඩේ මම දෙන්න. ඒක එහෙම කරලා තියන්න. එහෙම කරලා මට ඩොකියුමන්ට් එක මම කියන්න. ඒක වෝටර් මාක් එකක් දාන්න ඕනේ ඔයාලගේ නමින්. ඔයාලගේ නමින් වෝටර් මාක් එක දාලා මට එවන්න. හරිද? මම එවන්නම් ප්‍රශ්නේ මේ විදිහට මම හදලා එවන්න. හරිද? ඔන්න එතකොට අපි මේක පාවිච්චි කරනවා අකුරු සයිස් එක සහ අකුරු වර්ගය වෙනස් කරන්න. ඔන්න ඔතන යට තියෙනවා තව කතන්දරයක් මේ තියෙන්නේ. මෙන්න මේ තුනෙන් නම් අනිවාර්යෙන් එකක් අහනවා අවුරුදු දෙකකට සැරයක්වත් B අකුරෙන් මොකද වෙන්නේ? ඇද කරපු I අකුරෙන් මොකද වෙන්නේ? U අකුරට යටින් ඉරක් ගහලා තියෙන එකෙන් මොකද වෙන්නේ කියලා කතාවක් අහනවා. හරිද? B අකුරෙන් වෙන්නේ මොකද කියලා බලමු. හරිද? මෙහෙම තියද නිකන් හරි නෑ වගේ මට මේකට පිච්ච බෝඩ් එකක් දාගන්න ඕනේ. හරිද? බෝඩ් එකත් තව ටිකක් මට මේ බෝඩ් එක ටිකක් මහත් කරගන්න ඕනේ. හරිද? මෙන්න මේ B අකුරෙන් වෙන වැඩේ තමයි ඔව් කියන්න. අකුරු තද පැහැකිරීම. bold letter. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙන්න මෙහෙම තියෙනවා කියලා. ඔන්න මම මේක මේ දෙවනියට දාගත්ත එක ඔන්න මම බෝල්ඩ් කරලා පෙන්නනවා. පේනවද ඔයාලට වෙනසක් මේකෙයි මේකෙයි? දැන් පේනවා. මේ අකුරු කියන එකේ මේ අකුරු කියන එකේ. ඔන්න ඕක තමයි ওই බෝල්ඩ් කියලාට පස්සේ ඇත්තටම වෙන්නේ. හරි සිංහල එකේ ලොකු වෙනසක් පේන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි එකේ නම් අපිට අර පැහැදිලි වෙනසක් පේනවනේ. හරි? අකුරු තද පැහැකිරීම. ඉතලික්. හරි? ඉතලික්. ඉතලික් එකෙන් කරන්නේ
මං ඒකට අර විදිහම දාගන්නවා මට ටිකක් මහත වැඩිපුර ඕනේ කියලා හිතුණා. ඊට පස්සේ හරි. ඉතලික් ටිකෙන් කරන්නේ අකුරු ඇල කිරීම. අකුරු ඇල කිරීම. අකුරු ඇල කිරීම කියන්නේ අර වතුර ගලා යන ඇලද? නෑ. ඇද වෙනවා කියන එක ඔය කියන්නේ උතන. හරි. to italic letters. හරි. ඔන්න බලන්න. අන්න දැක්කද? අකුරු ඇල වෙනවා. හරි. ඔයාලා මේ U අකුරත් ඉතින් ගොඩාක් දන්න වැඩක්. මොකද්ද මේ U අකුර පාවිච්චි කරන්නේ? අපි U අකුර පාවිච්චි කරනවා අන්ඩර්ලයින් කරන්න. හරි. U අකුර පාවිච්චි කරනවා අපි අන්ඩර්ලයින් කරන්න. දැනට මේ කරපු ටිකේ ප්‍රශ්න තියෙනවා නම් ඔහොමම යන ගමන් අහන්න. මේ පාඩම යන ගමන් අහන්න ප්‍රශ්න. ලොකු කන්සෙප්ට් එකක් උගන්වනවා නෙවෙයි. මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන දේවල් ටික කියලා දෙන්නේ. හරි. එතකොට ඒක නිසා මේ යන ගමන්ම ප්‍රශ්න ඇහුවට කමක් නැහැ. හරි. මොකක් හරි වර්ඩ් එකේ ඇත්තටම දැන් හිතන්නකෝ අහනවා කියලා හිටියොත් මේක අමතක කරනවා. මොකද මේකේ වර්ඩ් එකේ තියෙන එකම ප්‍රශ්නේ තමයි ඔයාට වැඩ කරන්න පුළුවන් සිම්බල්ස් ගොඩක් තියෙනවා මේකේ. කියන්නේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයාට ඒක නිසා මේ සමහර ඔප්ෂන් අමතක වෙන්න පුළුවන් මේකෙන් මොකද වෙන්නේ කියලා. එච්චරයි ප්‍රශ්නේ. නැතුව මේ වර්ඩ් එක මහා අමාරු සොෆ්ට්වෙයාර් එකක් නෙවෙයි. හරිද? ඔයාට සමහර ඒවා අමතක වෙන්න පුළුවන්. මේකෙන් මේක වෙන්නේ, මේකෙන් මේක වෙන්නේ, මේකෙන් මේක වෙන්නේ කියලා අමතක වෙන්න විතරයි පුළුවන්. හරිද? අන්ඩර්ලයින්. හරිද? මේක අපි යන්නේ අන්ඩර්ලයින් කිරීමට. සිංහලෙන් ලියනවා නම් අන්ඩර්ලයින් used to underline. used to add underline. සිංහලෙන් ලියනවා නම් මොකටද? යටින් ඉරි ඇඳීමට. හරි. අපි දැන් ඔය කතා කරපු ටිකේ අඩුපාඩු මොනවා හරි තිබ්බනම් ඒ ටික කවර් කරගන්න ඔන්න මම ෆුල් පේජ් එකම නම් පේන්නේ නැහැ. උඩ ටික පේන්න තියන්නම් විනාඩි 2ක් විතර. ඊට පස්සේ යට ටික තව විනාඩියක් වගේ තියන්න. ලියාගන්න.
I can't duck in was I am not pure, I am shallow. Wait, in what page we do this? I can't do that. ඕක හදන්න මොබයිල් ඩිවයිස් වලින් පුළුවන් සර් මට අර උඩ කොටස් ටික පේස්ට් කරන්න බෑනේ කොහොමද කරන්නේ හරි ප්‍රශ්න ටිකක් අහලා තියෙනවානේ මම දැන් දැක්කේ ඇත්තට මම මීටින් එක යටට දාගෙන හිටියේ හරි උඩ කොටස් ටික පේස්ට් කරන්න බෑ කියනවා ශලෝමි උඩ කොටස් ටික පේස්ට් කරන්න බෑ කිව්වේ මෙන්න මේ ටිකද ඒ ටික ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගන්න හරි ප්‍රින්ට් ස්ක්‍රීන් කියලා වාගේ කීබෝඩ් එකේ උඩ ඇති හරි මෙතනින් මෙහෙම ඊට පස්සේ ප්‍රින්ට් ස්ක්‍රීන් එක මෙන්න මෙතෙන් යනකම් දාගන්න ඔන්න ඔහොම ගන්න එතකොට ක්ලිප් බෝඩ් එකක් එනවා ඔයාලට ක්ලිප් බෝඩ් එකේ මේක සේව් වෙනවා ඔයාගේ ප්‍රින්ට් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැත්නම් ලැප් එකේ හෝ කම්පියුටර් එකේ ස්නිපින් ටූල්ස් කියලා ගහන්න ස්නිපින් ටූල්ස් කියලා එකක් අනිවාර්යෙන් ඉන්ස්ටෝල් වෙලා ඇති සාමාන්‍යයෙන් Windows ඉන්ස්ටෝල් වෙද්දී ඕක ඉන්ස්ටෝල් වෙනවා එහෙම නැත්නම් ස්නිපින් ටූල් එක ගන්න එහෙම නැත්නම් ඉතින් ස්ක්‍රීන්ෂොට් ගන්න මොකක් හරි එකක් තියෙන්න පුළුවන් Windows key එකයි X එකයි ගහලා බලන්න ගේම් බොක්ස් එක ඇති ගේම් බොක්ස් එකේ හරි ස්ක්‍රීන්ෂොට් ගහන්න පුළුවන් හරිද ඔන්න ඔහම ස්ක්‍රීන්ෂොට් එක ගහලා ඉවර වෙලා අපිට පුළුවන් මෙන්න මෙහෙම කර්සර් එක ගන්න මේ කර්සර් එක ඔන්න දැන් මම යටට දා ගන්නවා එන්ටර් එක ඔබලා ඊට පස්සේ CTRL එකයි V එකයි ඔබන්න පේස්ට් වෙනවා ඔච්චරයි හරි ඊට පස්සේ මිනුල අහලා තියෙනවා අපෙන් මේ ඕකේ සර් හරි නේද උඩ කොටස් ටික පේස් කරනවා මොබයිල් ඩිවයිස් වලින් ඔව් මොබයිල් ඩිවයිස් වලින් මං කිව්වේ අර වර්ඩ් කියලා ඔයාලට තියෙනවා මේ ඇප් එකක් ගන්න කියලා හැබැයි මොබයිල් ඩිවයිස් එකේ මේ තියෙන ලේඅවුට්ස් තියෙන විදිහ මේ විදිහ නෙමෙයි හරිද කියන්නේ ඒක ඇප් එකක් නේ මේක software එකක් එතකොට ලේඅවුට්ස් ටික එකම විදිහ නෙමෙයි තියෙන්නේ හැබැයි ඔය සිම්බල් ඔය විදිහම තමයි ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාලට මොබයිල් ඩිවයිස් එක ගත්තට පස්සේ හෝම් ඉන්සර්ට් මේ WPS ඔය ටික ඔක්කොම එකට හම්බෙන්නේ නැති අපි බලමු මොබයිල් ඩිවයිස් එකේ ඉන්ටර්ෆේස් එක කොහොමද කියලා word මොබයිල් ඩිවයිස් නේ මොබයිල් ඇප් එකේ මේ තියෙන්නේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මෙන්න මෙහෙම එකක් එයි ඔයාලට මෙන්න මෙහෙම එකක් එයි ඔයාලට හරි මේ බලන්න බෝල්ඩ් එක තියෙනවා ඉටැලික් එක තියෙනවා අන්ඩර්ලයින් එක තියෙනවා ඔය කතන්දර ටික ඔක්කොම තියෙනවා හරි තියෙන තැන විතරයි වෙනස් හරි තියෙන තැන විතරයි වෙනස් සිම්බල් එක එකම විදිහයි හරිද ඔයාට ඊට පස්සේ මේ වගේ නම් වෙනස් වෙන්නෙත් නෑ වර්ඩ් එකට යද්දි හරි LibreOffice වලත් අපි කතා කරනවා LibreOffice වලට යද්දිත් මේ වගේ නම පොඩ්ඩක් වෙනස් වෙනවා හැබැයි එකම වැඩේ වෙන්නේ හරිද එකම වැඩේ වෙන්නේ නම පොඩ්ඩක් වෙනස් වෙනවා LibreOffice වලට යද්දි ඔයා Word කියන ඇප් එක ගත්තොත් ඒකේ නම වෙනස් වෙන්නේවත් නෑ හරිද තියෙන තැන වෙනස් වෙනවා ඉතින් ඒක අපිට සාමාන්‍යයෙන් තේරෙන්න ඕනේ නේ ලැප් එක ස්ක්‍රීන් කියන එක ලොකුයි ෆෝන් එක ස්ක්‍රීන් කියන එක පොඩි එතකොට ඒකට අදාළව තමයි ඇප් එකේ ඒක ඩිසයින් කරලා තියෙන්නේ හරිද ඔව් මම බැලුවාස පොඩ්ඩක් වෙනස් ඒ කිව්වේ පොඩ්ඩක් වෙනස් වුණා කියලා ඔන්න ඕක මේ ඔය එහෙම කරගන්න පුළුවන් එක ගොඩාක් හොඳ ඔප්ෂන් එකක් ඔයා IT පැත්තෙන් ඉන්නවා නම් ඒ කියන්නේ ඔයාට එකම software එක එකම විදිහට පාවිච්චි කරන්න නැතුව පොඩ්ඩක් වෙනස් වුණා කියලා ඔයාට ඉක්මනට ඒක අල්ලගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ දැන් කාලේ
ඔයාට අයිමං මේ අයිට විතරක්ම නෙවෙයි කතා කරන්න සියලු පැත්තෙන් ජොබ් පැත්තෙන් තියෙන්න්න ඕන එකම ස්කිල් එක තමයි ඔයාට අන්තිම ගෙවුණ පැයේ තිබ්බෙ නැති ස්කිල් එකක් ඊළඟ පැය ඇතුළත ඉගෙනගෙන ඒකෙන් වැඩක් කරන්න පුළුවන් හරි මංගේන්න වැඩේ පර්පෙට් සිය පර්ෆෙක්ටනවා කියලා හැබැයි වාට ඉගෙනගෙන ඒ වැඩි පටන් ගරන් කරගෙන යන්න පුළුවන්න අන්න ඒක තමයි ස්කිල්ල හරි ඒක තමයි ස්කිල්ල එක ගැන්න වාට AI ටූල්ස් පාවිච්චි කරලා ජෙමිනි ජැට්ජපට හෝ Google YouTube YouTube එක ඔය දෙදස් විසි දෙකේ විතර මේ කාවේ හරිද දැන්නම් වෙනස් ඇති හරිද දැන් වෙනස දෙදස් විසි දෙකේ විතර YouTube එක කියලා තිබ්බා දෙදස් විසි දෙකේ ලෝකයේ තියෙන සියලුම සබ්ජෙක්් ගැන ලෝක සබ්ජෙට් එකක් විදිහට තිබේව තියෙනවා සයන්ස් ඕලෙවල් සයන්ස් ගත්තොත් එහෙම මැත්ස් ගත්තොත් එහෙම අන්න ඒ වගේ තියෙන සියලුම සබ්ජෙක්ට් 100ක් ඉගෙන ගන්න රිසෝසස් YouTube එකේ තියෙනවාගේ හරි ඒක ඇත්ත වෙන්න පුළුවන් මොකද මම එහෙම ගොඩාක් ඒවා එකෙන් ඉගෙනගෙන තියෙනවා 100ක් මැත්ත කියන්න බෑ මොකද මට දැන් හම්බෙනවා YouTube එකේ මේවා නැති ඒවා හරිද කැම්පස් ආවට පස්සේ හම්බුනේ YouTube එකේ නෑ ඒක හොයන්න දැන් අද හම්බුණා PCB එකක් ඩිසයින් කරන්න තිබ්බා ඒක අපි බැලුව YouTube එකේ එහෙම එතනින් පස්සේ අපිට පොඩි ප්‍රශ්නයක් ආව ඒක මේ ඩිසයින් කරද්දී ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමයක් හම්බුන්නේ නැහැ හරි එතකොට එහෙම ඒවත් තියෙනවා ඉතින් ඒ සමහර ඒවා තියෙනවා ඒ කියන්නේ මෙහෙමයි අපි YouTube එකේ තිබ්බ වීඩියෝ සියල්ල බැලුවේ නැහැ හරිද ප්‍රශ්නේ උත්තරයක් තියෙන්නත් පුළුවන් YouTube එකේ අර අපිට මුලම හම්බුන්නේ නැහැ ඉතින් හරිද එහෙම ඒවත් තියෙනවා හරි එතකොට ඔන්න ඕකයි වර්ඩ් වල කතන්දරේ අපි යන් ඉදිරි කොටසට ඔන්න අන්ඩු කරා යටින් ඉරියන්ද අන්ඩු කරන යටින් ඉරියන්ද ඉටලික් කරා බෝල්ට් කරා අකුරුවල සයිස් එක වෙනස් කරා ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරලා පෙන්වුවේ නෑ නේද ෆොන්ට් සයිස් එක වෙනස් කරලා පෙන්වුවෙත් නෑ ඔන්න ෆොන්ට් සයිස් එක මම වෙනස් කරලා පෙන්නන්නම් පේනවද ෆොන්ට් සයිස් එක වෙනස් වෙනවා හරි මෙන්න මේක මේ මම පුද්ගලයා කියන්නේ හරිද මේ අපිට තිබ්බෙත් ඔයාලට මේ තියෙන සිලබස් එකම තමයි හරිද මම ඕලෙවල් කරේ 2018 එතකොට 18 තිබ්බෙත් මේකම තමයි අපිට ඉස්කෝලේ ලැබ් එකට එක්කන් ගිහිල්ලා මෙහෙම වර්ඩ් ඩොකියුමන්ට් එකක් ඒ දවස්වල බෝඩ් එකට ප්‍රොජෙක්ට් කරාද නෑ බෝඩ් එකට ප්‍රොජෙක්ට් කරේ නෑ ඉංග්‍රීසි අච්චුපොත අරන් එන්න කිව්වා හරිද ඉංග්‍රීසි අච්චුපොත අරන් එන්න කියලා ඒ ඉංග්‍රීසි අච්චුපොතේ එක පිටුවක් කියලා ඒ පිටුවේ තියෙන ඡේදේ මේක ප්‍රින්ට් කරන්න මේක අපිට ලියන්න කිව්වා හරිද ඔයාලටත් මම එවැන එක අනිවාර්යෙන් ඔයාලා කිසිම ඒ කියන්නේ ඒක මම දන්නවා හරිද තප්පර 5යි යන්නේ මම එවන ඩොකියුමන්ට් එක Gemini-ට හෝ ChatGPT-ට මොකක් හරි AI tool එකකට දැම්මා ටෙක්ස්ට් එක එක්ස්ට්‍රැක්ට් කරන්න පුළුවන් හරිද ඒක පුළුවන් මම ඔයාලට පුළුවන් කියලාමයි දෙන්නේ ඒක කරන්න එපා ඔයාලා අතින් ටයිප් කරන්න මේක හරිද නැත්තම් මේක පුරුදු වෙන්නේ නැහැ ෆෝන් එකෙන් කරත් කරන්න ෆෝන් එකෙන් කරත් අතින් ටයිප් කරන්න හරිද ෆෝන් එකෙන් කරත් අතින් ටයිප් කරලා කරන්න අර කතාවේදී මේ ලැබ් එකට ගියා එතකොට ඔය කතාවේ ඉන්න ඒ අදාළ මනුස්සයා මට එහා පැත්තේ හිටියේ හරිද පන්ති පළවෙනිය දෙවෙනිය මේ මිනිස්සෙක් හරිද ලකුණු يعني අපේ ඉස්කෝලේ පන්ති පළවෙනිය දෙවෙනිය වෙනවා කියන්නේ සාමාන්‍ය ලකුණු එයාලගේ ඇවරේජ් එක යනවා ලකුණු 98 99 වගේ යනවා හරිද ඒක 100ක් තියෙනවා සබ්ජෙක්ට් තුනකට විතර 100 තියෙනවා එක හැම වාරයකම වගේ අන්න එහෙම මිනිස්සෙක් ඊට පස්සේ මේ වර්ඩ් ඩොකියුමන්ට් එක ඕන්න දැන් ටයිප් කරගෙන යනවා එක තැනකදී මෙයාට කීබෝඩ් එකේ ඉතින් හුරු නැති නිසා අපිත් ඒ කාලේ මුල් කාලේනේ කීබෝඩ් එක හුරු නැති නිසා හරි මොකක් හරි වෙලා මේ ඔක්කොම ටික හයිලයිට් වුණා ඔන්න තව ෂෝට්කට් කී එකක් කියනවා මං CTRL එකයි කැපිටල් A අකුරයි හරිද මම ස්ක්‍රීන් එක ස්විච් කරන්න එක ෂෝට්කට් එකයි නේ CTRL එකයි කැපිටල් A අකුරයි එකපාර එබුවොත් මේ ඕල් ඩොකියුමන්ට් එකම අපිට හයිලයිට් කරගන්න පුළුවන් ඔන්න මං ඔහොම හයිලයිට් කරා ඔය හයිලයිට් වුණාට පස්සේ දැන්
අපි මුල් කාලේ හරිද අපි දැන් මේකට ආව මුල්ම කාලේ බය වෙනවා මොකක් හරි වුණාම බය වෙලා දැන් මිනිස්සයා බලනවා මොකද්ද දැන් මේකට කරන්න කියලා ඒකට බය දඟලද්දී බැක් ස්පේස් එක ඉබුණා බැක් ස්පේස් එක කියන්නේ මොකද්ද අර අපි මකන්න පාවිච්චි කරන්නේ ඔන්න ඕක ඉබුණොත් අන්න දැක්කද මොකද උනේ කියලා සියලු දේ නැති වෙලා යනවා ඊට පස්සේ අයියෝ අපරාධෙනේ දැන් මුලින් ඉඳන් පටන් ගන්න ඕනේ කියලා ආයෙ ඩොකියුමන්ට් එකක් අරන් මෙයා ටයිප් කරන්න පටන් ගත්තා හරිද ඔන්න ඊට පස්සේ දැන් මම එතකොට ඔක දැනන් හිටියෙත් නෑ මමත් ඒ කාලේ ඔක දන්නේ නෑ හැබැයි දැන් මමට එහා පැත්තේ තමයි අරයා ඉන්නේ එයාට එහා පැත්තේ හිටියා පොඩ්ඩක් ඔය සිද්ධිය දන්න කෙනෙක් ඒ කියන්නේ ඒ දවස්වල ඔය ලැප් එක්ක ගණදෙනු කරන එහෙම මිනිස්සෙක් හිටියා ඒ කියන්නේ එයාලා ගෙදර කම්පියුටර්ස් තියෙනවා එහෙම කෙනෙක් හිටියා එයා කිව්වා මේ ඔහොම කරන්න ඕනේ නෑ ආයෙ ටයිප් කරන්න ඕනේ නෑ මැකුණා කියලා ප්‍රශ්නයක් නෑ අපිට පුළුවන් ඒක අන්ඩු කරන්න කියලා දැන් අන්ඩු කියන එක අපි ඉගෙන ගත්ත එතන ඔන්න බලන්න මේ Word document එකේ උඩ තියෙනවා මෙන්න මෙතන undo typing කියන එකක්. ඕකට shortcut key එක තමයි CTRL එකයි Z එක. මම කලින් shortcut key එක කීවා ඔගේ. ඔන්න ඕක ඉබුවම අර කලින් තිබ්බ විදිහට එනවා. දැක්කද? කලින් තිබ්බ විදිහට එනවා. ඔක ඉතාම වාසි දෙයක්. හරි undo කරන්න පුළුවන්නේ softwares වල විතරයි. හරිද? ඒක නිසා මේ ඕක අමතක කරගන්න එපා කාලයක් ඇද්දි ඕක පැටලෙනවා රියල් ලයිෆ් එකේ අන්ඩු කරන්න හදනවා එහෙම බෑ ඔයා O level ලියන්න පුළුවන් එකපාරයි ආය අන්ඩු කරලා ලියන්න බෑ හරිද ඔන්න මං ආය පාරක් අන්ඩු කරනවා අර තිබ ගානම ගත්තා ඔන්න අපි මේ අකුරු ටයිප් එක වෙනස් කරේ නෑනේ අපි මේ එකක් ගමු අකුරු ටයිප් එක වෙනස් කරන්න මේක තියෙන අකුරු ටයිප්ස් ගොඩක් මේ පේනවනේ මට නිකන් මේක වගේ හොඳයි කියලා හිතුණා. මම මේක දාගෙන හිටියා. මෙන්න මේක පුළුවන් මේ Game of Thrones letters කියන්නේ මේ TV series එක තියෙන letter TV series එකක් තියෙන Game of Thrones කියලා. හරිද? ඔන්න ඕකේ තියෙන letters තමයි ඔය ඔන්න ඔය තියෙන මේ letters වල දැන් මේ ඕ අකුර මැද අර ඉරි දෙකක් එහෙම වදින එක. ඒ TV series එකට unique වෙච්ච letters වල. ඔන්න ඔය වගේ අපිට ඕනේ letters තියෙනවා නම් Word එකට import කරගන්න පුළුවන්. හරිද? ඒ letters වල file එක අරන් ඒ file එක Word එකට ඉම්පෝට් කරන්න තියෙන හරි එහෙම දේවල් ඔයාලට ඉගෙන ගන්න නෑ හැබැයි දැනගෙන ඉන්න මේ වර්ඩ් එකට අපිට ඕනේ අකුරක් දාගන්න පුළුවන් වෙනවා උදාහරණයක් විදිහට ඔයාට ඕනේ ඔයාගේ කෝඩියක් හදන්න කියලා අර මේ දැන් අවුරුදු දෙකකට විතර කලින් ලංකාවේ මිනිස්සෙක් එහෙම කෝඩිය ලංකාවේ මේ මිනිස්සෙක් කියන්නේ ඒක හැදුවේ ලේඩි කෙනෙක් එහෙම කෝඩියක් හැදුවා හරිද එහෙම හෝඩියක් හදලා දාලා තිබ්බා ඒක මේ හැබැයි අර ෆ්‍රී නෙමෙයි තියෙන්නේ ඒක බයි කරන්න ඕනේ හෝඩියක් ඒක මරු ඒකේ ඔය මේ මුල්ම ඒක රිලීස්ම කරන කාලේ ඒක නිකන් අකුරු මොනවද කියලා හොයන්න එහෙම මේ පොඩි චැලෙන්ජස් එහෙම දීලා පොඩ්ඩක් ඒක වෛරල් කළේ යා. හරි. එහෙම කතාවක් තියෙනවා. ඔන්න ඒ කතන්දරේ එහෙම. ඊට පස්සේ තියෙනවා අපිට මේ සබ්ස්ක්‍රිප්ට් කියන කතන්දරේ. මොකද්ද මේ සබ්ස්ක්‍රිප්ට් කියන්නේ? සබ්ස්ක්‍රිප්ට් කියන්නේ හිතන්නකෝ අපි ඒකේ ෆොටෝ එකක් දාගනිමු. ICT කරාම අපිට ලැබෙන වැලියුස් මොනවද? ICT කරාම අපිට ලැබෙන වැලියුස් නොලැබෙන දේවල් මොනවද අපිට ICT කරාම? ICT කරාම ලැබෙන වැලියුස් කියන්නේ ඇත්තටම නොලැබෙන දේවල් මොනවද කියලා තමයි අහන්න තියෙන්නේ මට. මේ දැන් අපිට ICT වල අපි කතා කරේ අර ටෙලි මෙඩිසින් ගැන කතා කරානේ. එතකොට මෙඩිසින් පැත්තේ අලුත් දේවල් සිදුවෙන විදිහ දැනගන්න පුළුවන්. අපිට සියලුම ශේෂ්ත්‍රවල තියෙන අලුත්ම ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙන මොකක් නිසාද? සියලුම ශේෂ්ත්‍රවල තියෙන අලුත්ම ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙන මොකක් නිසාද? ඇවිල්ලා තියෙන ICT නිසා. ICT, engineering, technology ඊට පස්සේ maths, science ඔය
STEM කියන සබ්ජෙක්ට් නිසා science technology mathematics engineering ඔන්න ඔය සබ්ජෙක්ට් නිසා තමයි මේ සියලු ක්ෂේත්‍රවල තියෙන අලුත්ම ටෙක්නොලොජිස් ඇවිල්ලා තියෙන්නේ අපිට. උදාහරණයක් විදිහට ඉස්සර කාලේ ගෙදරක දොරක් ගත්තොත් ඒ දොර පිටිපස්සෙන් අපි අර පොල්ලක් වගේ එකක් දාලා තමයි දොර ලොක් කරේ. ඊට පස්සේ කාලයක් දියුණු වෙලා දොරට යතුරක් කියලා එකක් ආවා, ඉබ්බෙක් ආවා. ඊට පස්සේ නෑ මුලින්ම ඉබ්බා ඊට පස්සේ දොරටම යතුරක් ආවා. ඊට පස්සේ දැන් අපේ ෆිංගර් ප්‍රින්ට් එක අපේ ඇහි තියෙන මේ ප්‍රින්ට් එකට පවා දොරවල් ඇරෙන මට්ටමකට මේ තාක්ෂණය දියුණු කරලා තියෙනවා. ඉතින් ICT දන්නේ නැති මිනිස්සෙක් නම් ඔය ෆිංගර් ප්‍රින්ට් එක තියලා දොරක් අරිද්දී එයාට නිකන් අටපට්ටම් බැලුවා වගේ පුදුම වෙන්න පුළුවන්. හැබැයි ICT දන්න මිනිස්සෙට නම් තේරෙනවා මේක මෙහෙම නෙවෙන්නේ. මේක මෙහෙමයි වෙන්නේ. ඒක නිසා තමයි මේක මෙහෙම වෙනව ඇත්තේ. ඔන්න ඔය වගේ දේවල් ටිකක් අර දැනගන්න පුළුවන් වෙනවා. සියලු ශාස්ත්‍රවල සමස්තයක් වශයෙන් සියලු ශාස්ත්‍රවල තියෙන අලුත්ම ටෙක්නොලොජි එක ගැන දැනගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩාක් වාසි දෙයක් ඔයාලා ජීවත් වෙද්දී. හරි. ලැබෙන වැලියුස් කියන්නේ ඒක තමයි. ඔයා නිකන් ඔයාගේ යාළුවොත් එක්ක කතා කරලා බලන්නකෝ මේ දන්නවද කියලා ඔය මොනවා හරි ඔයාලා අලුතෙන් හොයාගන්න දෙයක්. ඒනවා මොනවා හරි අලුතෙන් දෙයක් දැනගන්න ඕනේ. ඒ කියන්නේ මොකක් හරි Google කරලා හරි YouTube කරලා හරි මොකක් හරි දෙයක් දැනගන්න. අපි හිතමුකෝ. ඔන්න දැන් අලුතෙන් අපි ගමු ළඟදී ආපු එකක්. ඔන්න දැන් AGI කියලා ටෙක්නොලොජියක් ලෝකේ දැන් ඔය ප්‍රසිද්ධ වීගෙන යනවා. AI වලට පස්සේ දැන් ඒජන්ටික් AI ආවා. ඊට පස්සේ AGI කියලා එකක් එහෙම ප්‍රසිද්ධ වීගෙන යනවා. දැන් ඔය AGI එක ගැන මම කලින් සෑහෙන කියලා ඇති. හරිද? එතකොට දැන් AGI එකක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් යාළුවෙක්ගෙන් එහෙම අහලා බැලුවොත් මේක නම් දන්නේ අපි නම් දන්නේ AG ඔෆිස් එක වගේ කතාවක් කියයි. නැත්නම් අපි දන්නේ පොලිසිය DIG වගේ කතාවක් කියයි. ඉතින් එහෙම තමයි. හරිද? එහෙම දන්නේ නැති මිනිස්සුත් ඉන්නවා. ඒ දන්නේ නැති මිනිස්සු අතරේ අපි දැනගන්න එකම එක වැලියු එකක්. හරිද? ඒක එකම වැලියු එකක්. ඒ කියන්නේ මොකක් හරි අයිටම් එකක් ඔයා කඩෙන් ගන්න යන්න බලන්නකෝ. ඒ කියන්නේ ෆෝන් එකක් ගන්න යන්න බලන්නකෝ. එතකොට දැන් මට ඔය වෙලා තියෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් මම අර දන්න සියලු ටෙක්නොලොජිස් මම දන්නවා කියලා නෙවෙයි කියන්නේ. හැබැයි සමහරක් දේවල් මම දන්නවානේ. එතකොට ෂොප් එකකට ගියාට පස්සේ එයා කියන බොරු අපිට තේරෙනවා. يعني මේක මෙහෙමයි මේක මේ මෙන්න මේවා වගේ දාලා තියෙන්නේ කියලා කිව්වට අපි දන්නවනේ ඒක ඇතුලේ තියෙන දේ. එතකොට අපි ඒකට ඇන්දිලා වැඩිපුර ගාණක් ගෙවන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා. හරි. මං හිතනවා උත්තරේ හම්බෙන්නේ නැති කියලා. හරි. ඔන්න මේ සබ්ස්ක්‍රිප්ට් සහ ඒකෙන් කරන්නේ මොකද්ද? මම මේකටත් දාගන්නවා පිච්ච බෝඩ් එකක්. හරිද? මේකෙන් කරන්නේ හිතන්නකෝ අපිට ඕන වෙනවා කියලා H2O කියලා ලියන්න ඕනේ අපිට. දැන් සයන්ස් ඔන්න දැන් ඔයාලට සයන්ස් පාඩම් කරන්න කම්මැලි. ඔයාලට සයන්ස් වලට හදාගන්න ඕනේ නෝට් එකක්. ඔයාගේ අකුරු මාරම ලස්සනයි මගේ වගේ. හරි? මගේ අකුරු වගේ ඉතාම ලස්සනයි අකුරු. ඒක නිසා ඔයා ලිව්වට පස්සේ නෝට් එක ඔයාටවත් කියවන්න හිතෙන්නේ නැහැ. ඒක නිසා ඔයා තීරණය කරනවා මම නෝට් ලියන්නේ නැහැ. මම වර්ඩ් එකෙන් ලියනවා. වර්ඩ් එකෙන් මම හදාගන්නවා ෂෝට් නෝට් එක. ෂෝට් නෝට් හදන්න වර්ඩ් එකට වඩා ගොඩාක් හොඳ ඒවා තියෙනවා. හරිද? ඔයා නෝට්බුක් LM වගේ පාවිච්චි කරලා බලන්න. හරි? නෝට්බුක් LM කියලා තියෙනවා AI tool එකක්. මේ ඒක පාවිච්චි කරලා බලන්න ෂෝට් නෝට් හදාගන්න. ඉතාලම හොඳයි. හරිද? වර්ඩ් එකට වඩා ඉතාලම හොඳයි. ඒ කියන්නේ ඒක AI tool එකක් නිසා හොඳයි සහ අනික ඒකේ අපිට තියෙන ඔප්ෂන් ටිකක් වැඩි. ඔයාට අර දෙබදුන් සුචි එහෙම හදාගෙන යන්න පුළුවන් හයිරාකීස් එහෙම. හරිද? පාවිච්චි කරලා බලන්න. ඔය හිස්ට්‍රි වලට එහෙම ඉතාලම හොඳයි. හරිද? නෝට්බුක් LM එක මේ මම නිකන් නිකමට ඉන්න ගමන් හරිද? يعني මට ඔය ඉන්න ගමන් හැදෙනවනේ එක එක පිස්සු. මේ මම නිකමට ඉන්න ගමන් හිස්ට්‍රි වල මේ ඔය හිස්ට්‍රි නෙවෙයි සිංහල වල මේ සිංහල වලද හිස්ට්‍රි වල තියෙන ඔය මේ යුග ගැන තියෙන ඔය මේ සාහිත්‍ය යුග දඹදෙනි යුගය නෙවෙයි මට ඔන්න මතක නෑ මේ
තියෙනවනේ ඔය සාහිත්‍ය යුගය කෝට්ටේ යුගය ඔහොම තියෙන. ඔන්න ඔය යුගවල ටික මේ ගැන පොඩි දෙබුදුන් සුචියක් වගේ එකක් දෙන්න මට පොඩ්ඩක් ඒක මතක තියාගන්න බෑ කියලා එහෙම එකක් දුන් කීවා. ලස්සනට ඒක බෙදලා දුන්න හරිද? මේ දැන් සෑහෙන කල් මට ඒකයි මතකත් නැත්තේ. මේ සහ ඉතින් ඒවා ඉතින් යූස් වෙන්නේ නැහැ නේ ඒක නිසා අමතක වෙන්නේ. ලස්සනට බෙදලා දුන්න මේකට පස්සේ මේක ඒකට පස්සේ මේක ඒකට පස්සේ මේක ඒ කාලේ ලියපු පොත් ටික දෙනවා ඊට පස්සේ ඒකේ තියෙන කවි ටික දෙනවා ඒ පොත ලියන්න හේතුව දෙනවා වෙනම සුපිරියටම දෙනවා. හරිද? කරලා බලන්නකෝ. ඔව්. ඔන්න දැන් අපිට ඕනේ H2O කියලා ලියා ගන්න. මම දැන් H2O කියලා ලියන ඔහොම. සයන්ස් දන්න මිනිස්සයා දන්නවනේ H2O ලියන්න ඔහොම නෙමෙයි මෙන්න මෙහෙම කියලා. H2O ලියන්න මෙන්න මෙහෙම. දැන් ඔහොම ලියා ගන්න ඕනේ. මට ඕකට පාවිච්චි කරන්න පුළුවන් එක තමයි මේ සබ්ස්ක්‍රිප්ට් කියන්නේ. මම මෙන්න මේ දෙකේ ඉලක්කම highlight කරලා මෙන්න මෙතන දානවා සබ්ස්ක්‍රිප්ට් එක. අන්න H2O. දැක්කද? මේක ටිකක් මම ලොකු කරන්න. දැක්කද? ඔන්න ඔහොම ලියන එක තමයි අපි සබ්ස්ක්‍රිප්ට් පාවිච්චි කරලා කරන වැඩේ. පැහැදිලි නේද? ඊට පස්සේ තියෙනවා අපිට මෙතන ටෙක්ස්ට් ඉෆෙක්ට් එක. හරිද? ටෙක්ස්ට් ඉෆෙක්ට් කියන්නේ අපිට පුළුවන් මේකට දාන්න ඉෆෙක්ට් එකක්. ඔන්න බලන්න මේක එක එක ලස්සන වැඩ කෑලි දාලා අපිට දාන්න පුළුවන්. උඩ දාලා වැඩ දාලා නේ. හරි? ලස්සනට එක එක පාටින් දාගන්න පුළුවන්. ඔය ඇත්තටම අර නිකන් අපි මොනවා හරි ඩොකියුමන්ට් එකක් හදද්දි පාට පාටෙන් තියෙනවා නම් මිනිස්සු කැමති එකක් තියෙනවනේ. හරිද? ඩොකියුමන්ට් එකක. නෑනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. ওই ගමන් මම නිකමට දැන් අර මම කලින් ප්‍රශ්න බැලුවේ නෑනේ ඒක නිසා ඉතින් දාලා තිබ්බේ පස්සේ දැක්කේ. ආ. ඔන්නෝම ටෙක්ස්ට් මේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එකෙන් ඒ වගේ වැඩක් කරගන්න පුළුවන්. හරි. අපි ටෙක්ස්ට් ඉෆෙක්ට් එක වෙනම ගමු. මේකේ පුළුවන් අපිට හිතන්න දැන් මම ගන්නවා මීනුල මට මේක දාගන්න ඕනේ ඉෆෙක්ට් එකක්. මට මෙහෙම දාගන්න. මේක ටිකක් මම ලොකු කරගන්නවා. ඔන්න ඔය වගේ ටෙක්ස්ට් එකට අපිට පුළුවන් එක එක ඉෆෙක්ට් දාන්න. මේකේ තව වැඩ පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම ඩවුන් ඇරෝ එකක්. ඔය ඩවුන් ඇරෝ එකට ගිහිල්ලා මේ අපිට මේක රිෆ්ලෙක්ට් කරන්න පුළුවන්. තව ටිකක් යටට. දැන් පේනවද මේ? තව ටිකක් යටින් රිෆ්ලෙක්ට් වෙලා තියෙනවා. හරි. තව ඕනේ නම් මේකට පුළුවන් අපිට ෂැඩෝ එකක් ඇඩ් කරන්න. හරි. ෂැඩෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. පේනවද? අන්න ෂැඩෝ එකකුත් ඇඩ් වුණා. හරි. ෂැඩෝ එකකුත් ඇඩ් වුණා. අපිට ආයේ මේකේ අවුට්ලයින් එක ඕනේ නම් ටිකක් මහත කරන්න පුළුවන්. හරි. ඔන්න අවුට්ලයින් එක දැම්මා. අවුට්ලයින් කලර් එකක් දාන්න පුළුවන් ඕනේ නම්. හරි. අවුට්ලයින් කලර් එකක් දාන්න පුළුවන් ඕනේ නම්. ඔන්න. හරි. ඔන්න ඔහොම මේ අපිට පුළුවන් එක එක ටෙක්ස්ට් ඉෆෙක්ට් දාගන්න. හරිද? ඒක තමයි ඒක අපි ලියමු
හරි. ඊට පස්සේ ඔන්න අපිට තියෙනවා ඊට පස්සේ highlight කියලා කතන්දරයක්. ඔයාලා සාමාන්‍යයෙන් highlight pen එකක් පාවිච්චි කරන එකම තමයි මෙතනත් පාවිච්චි කරන්න තියෙන්නේ. මම නිකන් අපි කරලා බලමු මෙහෙම වැඩ. සමානයි රෑන්ඩ් වරහන ඇරිය වරහන වැහුවා එන්ට කරා ඔන් අපේ අර ඉෆෙක්ට් එක අයින් වෙලා නැහැ. අපි ඉෆෙක්ට් එක අයින් කරලා ඉමු ඉස්සෙල්ලාම. මෙතන ගියා. මෙතන නෝ දැම්මා. මේ පළවෙනි එක. ඊට පස්සේ මම අවුට්ලයින් එකක් හැදුවා නෝ අවුට්ලයින්. ෂැඩෝ එකක් නෝ ෂැඩෝ. දැන් හරි. සමානයි රෑන්ඩම්. ඔන්න මම අර ඡේදය ගත්තා. ඕක මං ගිය සතියේත් කියලා දුන්නා. හරිද? දැන් මට මේකේ ඕනේ මේ දැන් ඔහොම එකපාරම ඩොකියුමන්ට් එක බලාගෙන යද්දී මට එකපාරම පේන්න ඕන එකක් තියෙනවා මෙන්න මේ ස්මාර්ට් ආර්ට් ග්‍රැෆික් කියන වචනේ. හරිද? ස්මාර්ට් ආර්ට් ග්‍රැෆික්. ක්‍රම දෙක තුනක් තියෙනවා. එකක් තමයි ඉටැලික් කරන්න පුළුවන්, බෝල්ඩ් කරන්න පුළුවන්, නැත්නම් අන්ඩර්ලයින් කරන්න පුළුවන්. මම මෙතනදී ඔයාලට කියලා දෙන්න ඕන නිසා මම යොදා ගන්නවා මොකද්ද? highlight කරන එක. ලේසියිනේ. easy. අපිට අපේ ඩොකියුමන්ට් එකක් හිතන්නවා ෆිසිකල් මේක කරන්න ගියා නම් මේ කාලෙදී කරන්න පුළුවන් හොඳ ICT කෝස් තියෙනවද? ICT කෝස් කරනවා කියලා ඔය හන්දි ගානේ තියෙන කෝස් නම් කරන්න එපා කියන එක තමයි මගේ අදහස. හරිද? හැක් කරන්න උගන්වනවා, රොබෝට් හදන්න උගන්වනවා කියලා විවිධ කෝස් තියෙනවා. හරිද? 5000යි 10000යි මාස 3යි මාස 2යි කෝසස් තියෙනවා. ඇති වෙනකන් තියෙනවා. කෝස් එකක් කරද්දී ඔයා බලන්න ඕනේ මේ කෝස් එකේ මොනවද උගන්වන්නේ. කෝස් කන්ටෙන්ට් එක ඉල්ලන්න. එයාගෙන් ඉල්ලන්න මොනවද කෝස් කන්ටෙන්ට් එක කියලා. ඔයා ගහලා බලන්න කෝස් කන්ටෙන්ට් Google එකේ හරි මොකේ හරි ගහලා බලන්න. මොනවද මේකෙන් මට ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔය හැක් කරනවා කියන එක දැන් මං ඔය දැන් පහුගිය ටිකේ ගියපු කතාවක් ඔය මේ කියන්නේ ඔය හැකින් කෝසස් හරිද? හැක් කරන්න උගන්වනවා කියලා පහුගිය ටිකේ සෑහෙන්න ගියා. දැන් අවුරුදු 1කමාරක් විතර ඇති. දැන් ටිකක් අඩුයි. දැන් ආය අර මේ අරකට යනනේ කට්ටිය ගොඩාක් ක්‍රිප්ටෝ කියන සිද්ධියට ක්‍රිප්ටෝ කරන්න උගන්වනවා කියලා ක්‍රිප්ටෝ සල්ලි හොයන්න උගන්වනවා කියලා ඔහොම සිද්ධියක් යනවා. මිනුවට මතක ඇති එදා අර එදා ළමෙක් පන්තියට ආපු පළවෙනි දවසේ ඌට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ක්‍රිප්ටෝ කරන එක. මේ එතකොට ඔය කෝසස් ගැන කියද්දි ඒ කෝස් කතාවේදී මම නම් කියන්නේ එහෙම හැක් කියන එක එහෙම මාස 3කින් ඉගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි. හරිද? මාස 3කින් ඉගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි සහ එහෙම ඉගෙනගෙන ඔයා හැක් කරන්න යනවා නම් වෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාව හැක් වෙන එක තමයි. අනිත් එක තමයි කිසිම තැනක හැක් කරන්න කියලා දෙනවා කියලා කියන්න බෑනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපේ කැම්පස් එකේ තියෙන ඩිග්‍රියක් තමයි ක්‍රිමිනොලොජි ඇන්ඩ් ජස්ටිස්. ඒ කියන්නේ අපරාධ විද්‍යාව සහ සාමය. ඔව් අපරාධ විද්‍යාව සහ සාමය කියලා ඩිග්‍රියක් තියෙනවා. එතකොට ඔය ඩිග්‍රිය තුල කියලා දෙන්නේ නැහනේ කොහොමද අපරාධයක් කරන්න කියන එක. අපරාධය හරියටම මිනිස්සෙක් මරන්නේ කොහොමද කිසිම සාක්ෂියක් ඉතුරු වෙන්නේ නැතුව. මං හිතන්නේ එහෙම කියලා දෙනවා ඇති කියලා. ඔකද කියලා දෙන්නේ කොහොමද අපරාධයක් කරපු මිනිස්සෙක් හොයාගන්නේ කියන එකනේ. හරිද? එතිකල් හැකින් කියන කෝසස් තියෙනවා. එතිකල් හැකින්. ඒ කියන්නේ නිවැරදි දේවල් වලට හැක් කරන. ඒ කියන්නේ හැකින් නෙවෙයි ඒක කියන්නේ. එතකොට ඒක බෑක් ට්‍රැක් කරලා ඒ කියන්නේ මොකක් හරි හැක් වෙච්ච account එකක් බේර ගන්න විදිහ ඔන්න ඔය වගේ දේවල් එතිකල් හැකින් කියලා තියෙනවා කෝසස්. ඔයාලට Google එකේ වුණත් හොයාගන්න පුළුවන්.
මං කිව්වේ අර YouTube එකේ හරි හොයාගන්න පුළුවන් කියලා. ඔයා අර වගේ කෝස් එකක් තියෙනවා නම් අහලා බලන්න මොනවද ඒක උගන්වන්නේ. ඔයා ඒ උගන්වනවා දෙයි කියන ඒ මොනවා හරි දේවල් ටිකක් කියයිනේ. ඒ කියන දේවල් ටික YouTube එකේ ගහලා බලන්නකො නැද්ද කියලා. ඔයා YouTube එකේ ගහලා බලුවම ඔයාට මෙලෝ හසරක් තේරෙන්නේ නැති දෙයක් නම් එන්නේ. ඔයා ඉස්සෙල්ලා ඒ YouTube එකේ තියෙන දේ තේරුම් ගන්න try එකක් දීලා බලන්න. හරිද? කොහොමත් පළවෙනි දවස් දෙක වගේ ෆ්‍රී නම් ගිහිල්ලත් බලන්න. හරිද? පන්තියට හරි කෝස් එකට හරි ගිහිල්ලත් බලන්න. ගිහිල්ලා බලද්දි ඔයාලට තේරෙයි යකෝ මේ මුන් දැන් හැක් කියලා දෙන්නේ හැක්මද කියන එක තේරෙයි කලින් හැක් කියන එකක් බලලා ගියොත් ඔයා. ඒ කියන්නේ ethical hacking හරි ඔය YouTube එකේ තියෙනවනේ පොඩ නේ ඇත්තට YouTube එකේ ටිකක් වැඩි මට්ටමකින් තියෙනවා. ඒ කියන්නේ එක්ස්ට්‍රීම් ලෙවල් එකට නෑ. යම්කිසි සාධනීය මට්ටමකට තියෙනවා ඔයාලට දේවල් ඉගෙන ගන්න. හරි. මගේ අදහස ඒකයි. ඊට වඩා ඒ කියන්නේ මෙහෙමයි. ඉන්න පුළුවන් කෙනෙක් මං ක්‍රිප්ටෝ ඉගෙන ගත්තා මාස දෙකයි ගියේ ට්‍රේඩිං කරා ලක්ෂ 50ක් හෙව්වා කියලා කියන කෙනෙක් ඉන්න පුළුවන්. හරිද? ඔයා එතකොට හොයලා බලන්න ක්‍රිප්ටෝ කරපු කී දෙනෙක්ගෙන්ද එයාගේ ලක්ෂ 50ක් හෙව්වේ කියලා. ක්‍රිප්ටෝ කරනවා අපේ හිතමු ලක්ෂ 10ක් මිනිස්සු ලංකාවේ කියලා. ඒ ලක්ෂ 10ටම ලක්ෂ 50ක් හොයපා ඉන්නේ එක්කෙනයි දෙන්න. හරිද? එතකොට ඔයා ඒ එක්කෙනා දෙන්නව දැකලා ක්‍රිප්ටෝ කරන එක තෝරගන්නවා කියන එක මං හිතන්නේ එච්චර සාර්ථක කියලා. හරිද? හැමෝම ඒ කියන්නේ බහුතරයක් සාර්ථක වෙන පාරක් තුලින් යන එක ඔයාට සේෆ්. හරිද? එතකොට ඔයාට ප්‍රශ්නයක් එනවා අර ඒ වුණාට මේ මොටිවේෂන් කතාවල එහෙම කියනවානේ රිස්ක් එකක් ගත්තොත් තමයි දිනන්න පුළුවන්. එහෙම රිස්ක් එකක් ගන්න එකයි මෝඩ වැඩ කරන එකයි කියන්නේ දෙකක්. හරිද? රිස්ක් එකක් ගන්න එකයි මෝඩ වැඩ කරනවා කියන එකයි දෙකක්. රිස්ක් එකක් ගද්දී ඔයා ඒක ගන්න ඕනේ ඒ රිස්ක් එකෙන් ඔයාට වෙන බෙනිෆිට් එක කොහොමද? කියන්නේ ඒ රිස්ක් එක වර්ස්ම පැත්තට පෙරළුනොත් ඔයාට වෙන්නේ මොකද්ද කියන එකත් හිතන්න. ඒක තියෙන්න පුළුවන් වර්ස්ම දේ වෙනවා. හරිද? ක්‍රිප්ටෝ අයි නැති වෙලා තමන් දාපු සල්ලිත් නැති වෙලා ඔක්කොම නැති වෙලා වර්ස්ම දේ වෙනවා කියලා හිතන්න. එහෙම හිතලා බලන්න. දැන් නිකන් හිතන්නකො රුපියල් 5000ට විතර කෝස් එකක් තියෙනවා. ඔන්න මොනවා හරි රොබොටික්ස් උගන්වනවා. එහෙම නැත්නම් හිතන්නකෝ හැක් කරන ඒවා උගන්වනවා කියලා කියනවා. 5000 කියන එක වියදම් කරාට ලොකු ප්‍රශ්නයක් නැත්තම් ඔයා ගිහිල්ලා බලන්න. හරි? ගිහිල්ලා බලද්දි තේරෙයි ඔයාට 5000ක ඉතින් ඇත්තටම ඉතින් 5000ක් අරන් හැකින් කියලා දෙනවා කියන්නේ 5000කට කියලා දෙන්න පුළුවන් හැකින් ටික තමයි ඔය කියලා දෙනවා ඇත්තේ. හරිද? මේ එද 50000ක් ගත්තොත් 50000කට කියලා දෙන්න පුළුවන් හැකින් ටික වෙන්න පුළුවන් කියලා දෙන්න. හැබැයි 50000 හැකින් කරන මේ කෝස් එක දවස් 4යි වෙන්න බෑ ඉතින්. හරි? අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මගේ නම් රෙකමන්ඩේෂන් එක එහෙම ඒවට යන්න එපා කියන එක. ඉස්සෙල්ලා ප්‍රොපර් පාත් එක තුලින් යන්න. ඒ යද්දි ඔය කෝසරා කියලා තියෙනවා. හරිද? ඔන්න ඔය කෝස් කරනවා නම් ඔයාට කෝසරා කියලා එකක් තියෙනවා වෙබ්සයිට් එකක්. ඔයාට ඒකේ account එකක් හදාගන්න පුළුවන්. account එකක් හදාගෙන ඒකේ ෆ්‍රී කරන්න පුළුවන් කෝසස් තියෙනවා. හරිද? ෆ්‍රී කරන්න පුළුවන් කෝසස් තියෙනවා. ෆ්‍රී කරන්න පුළුවන් කෝසස් ටික කරලා ඔයා try කරලා බලන්න. ඒකේ ගෙවලා කරන්න පුළුවන් කෝසස් තියෙනවා. ගෙවල කරන්න පුළුවන් කෝසස් කරද්දි ඔයාට පුළුවන් එයාලට මේල් එකක් දාලා මම තාම මේ ඉස්කෝලේ ස්ටුඩන්ට් කෙනෙක් ලොකු මුදලක් නෑ වගේ පොඩ්ඩක් එයාලට දැනෙන්න මේල් එකක් ලියා ගන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලාම ඒක කරන්න ඕනේ. කියන්නේ එයාලට මේ මේල් එක කියවම මේ ළමයට නම් මේ කෝස් එක දුන්නට පාඩු වෙන්නේ නෑ කියලා හිතන මේල් එකක් ලියන්න ඕනේ. අපේ ඉන්නවා එහෙම කොල්ලෙක් ඌ එහෙම මේල් ගහලම කෝසස් බරතොගයක් අන්ලොක් කරගෙන තියෙනවා. හරිද? ඌ එහෙම මේල් ලියලා කෝසස් බරතොගයක් අන්ලොක් කරගෙන මේ ඒව කරලා තියෙනවා. ඒ පාඩුවකුත් නැහැ ඉතින් ඉගෙන ගන්න. ඉතින් මෙහෙමයි. ඉගෙන ගන්නනේ කියලා බොරු කියන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. දෙපැත්තක් තියෙනවා. ඉතින් ඌ අර වැරදි වැඩකට නෙවෙයි කියලා හිතලා හිත සතුටු කරගන්නත් පුළුවන් ඉතින්. හරිද? මේ එහෙම කරන්න පුළුවන්. කෝසරා කියලා එකක් තියෙනවා. ඔන්න try කරලා බලන්න. කෝසරා එකේ කෝසස් රෙකමන්ඩ් කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඊට පස්සේ ආය ඔයාට
Google එකෙත් තියෙනවා. يعني Google එක through offer කරන courses list එකක් තියෙනවා. ඒවා ඔයාලා register වෙලා කරන්න පුළුවන්. සමහර ඒවා free. සමහර ඒවා course එක ඔයාලට කරන්න පුළුවන්. එක්සෑම් එකක් ලියලා ඔයාට සර්ටිෆිකේට් එක ගෙන්න ගන්න ඕන නම් විතරක් ඔයා සල්ලි ගෙවන්න ඕන. එතකොට ඒක කෝස් එක කරලා ඔයාට දැනුම අරන් සර්ටිෆිකේට් එක ඕනේ නැත්නම් සල්ලි නොවෙන්න පුළුවන්. එහෙම ඒවත් තියෙනවා. ඒ කියන්නේ සර්ටිෆිකේට් එක වෙනවා. ඇත්තටම එයාලා මේ print කරලා සර්ටිෆිකේට් එක තැපැල් කරලා එවනවා. එක්සෑම් එක කරාම එහෙම ඒවා තියෙනවා. ඔය ටික තමයි. හරි. ඊට පස්සේ ඔන්න අපිට තියෙනවා මේ ෆොන්ට් කලර් එක වෙනස් කරන්න. දැන් මට highlight කරලා බෑ. මට ඕනේ මේකේ අකුරුම පාට වෙනස් කරන්න. මම කරනවා මෙන්න මේ මට ඕනේ මේ word with new buttons කියන එක ගන්න. හරිද? මම මේ word with new buttons කියන වචනේ highlight කරලා මම ඒකේ පාට වෙනස් කරනවා. අපි දාමු නිකන් මේ පේන පාටක් දාමු. රතු තමයිනේ. නිල් හොඳයිනේ. ඔන්න නිල් වගේ දැම්මම පොඩි පේන ගතියක් ආවා ඒක අනිත් වචන වලට වඩා. තේරුණාද? ඔන්න ඔය වගේ වැඩ කරන්න පුළුවන් මේ වර්ඩ් එකේ. එතකොට මෙන්න මෙතනින් ඔයාලගෙන් අහන්න මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම මේ ටික දීලා මේ පැනල් එකේම ෆොටෝ එකක් දීලා මෙන්න මේකට ඊතලයක් ගහලා හයි මේකෙන් මොකද කරන්නේ? හරි. මේකෙන් මොකද කරන්නේ? ඊට පස්සේ ආය හයි කරන වැඩේ දීලා. ඒ කියන්නේ අකුරු වචන ටිකක් බෝල්ඩ් කර ගැනීම සඳහා කියලා දීලා සිම්බල්ස් හතරක් දෙයි මෙතන තියෙන ඒ වගේ. හරිද? සිම්බල්ස් හතරක් දීලා හයි මේ වගේ මොකද්ද ගැලපෙන්නේ මෙන්න මේ වචන ටික බෝල්ඩ් කරන්න කියලා අහන්න පුළුවන්. ඔන්න එතකොට අපේ ෆොන්ට් කියන රිබන් එකේ තියෙන භාගයක් විතර ඉවරයි. හරිද? මේ ඉන්ක්‍රීස් ෆොන්ට් සයිස් එකයි ඩික්‍රීස් ෆොන්ට් සයිස් එකයි කියන්නේ අපිට මේක නිකන් මැනුවල් මෙතනින් පොඩ වැඩි කරගන්න පුළුවන්. හරිද මේ? 1 2 3 4 ඔහොම වැඩි කරගන්න පුළුවන්. ඒකම අඩු කරගන්නත් පුළුවන්. හරිද? ඔයාලට ඒක අඩු වැඩි කරද්දි පෙනෙයි මෙන්න මෙතනත් අය අගේ වෙනස් වෙනවා. දැක්කද? ඔහොම වෙනවා. clear all formatting. අපි මේ ෆොන්ට් වලට කරපු සියලු formatting අයින් කරන්න. දැක්කද? අර ඔන්න දැන් හිතන්නකෝ මම මේක සයිස් වෙනස් කරනවා කියලා. මේක සයිස් අඩු කරනවා. ඊට පස්සේ මම මේකත් highlight කරලා මම මේ වෙනස් කරපු ටික highlight කරලා අපි මේක අඩු කරේ නෑනේ. මේක අඩු කරලා ඉමු ඉස්සෙල්ලා. ඔන්න මම මෙතන සයිස් එක අඩු කරනවා. මෙතන වැඩි කරලා තියෙන්නේ. මම මේක highlight කරනවා. ඊට පස්සේ මම CTR එක ඔබාගෙනම මෙතනත් highlight කරනවා. ඊට පස්සේ මම ඔන්න clear දෙනවා. දැක්කද අර අපිට තැන් දෙක තුනක සයිස් වෙනස් කරොත් අපිට ආයෙ ඒක රිකවර් කරගන්න ඕනේ නම් එකපාර කරන්න පුළුවන් එකක් තමයි යෝග. අර අන්ඩුව එකනුත් කරන්න පුළුවන්. හැබැයි අන්ඩුව එකෙන් කරන්න අපිට ටිකක් වෙලාව යනවානේ. කියන්නේ 4-5 සැරයක් යන්න වෙනවනේ පිටිපස්සට අපිට අවශ්‍ය දැනට එන්න. තේරුණාද? සහ අන්ඩුව එකෙන් කරද්දි අපිට අන්ඩු වෙන්න ඕනේ නැති පියවරක් තිබ්බොත් නැද? ඔන්න ඕක අන්ඩු කරන්න නැතුව අපිට ඊළඟ පියවර අන්ඩු කරන්න බෑ. හරිද? අන්න එහෙම ප්‍රශ්නකුත් තියෙනවා අන්ඩු වල. පැහැදිලිද? හා
ඊට පස්සේ අද අපි මේ පැරග්‍රාෆ් කියන කොටස කතා කරලා නවත්තමු. පැරග්‍රාෆ් කියන එකේ තියෙන ඉතාම ලේසි ටිකක්. මෙන්න මෙතනින් අපිට පුළුවන් බුලට්ස් දාගන්න. ඒ බුලට්ස් වල ඔයාට එක එක වර්ගයේ තියෙනවා මෙතන. හරිද? බුලට්ස් දාද්දිවා මෙතන එක එක වර්ගයේ තියෙනවා. දැන් හිතන්න මේක දැම්මා. හරිද? එක එක වර්ගයේ තියෙනවා. නම්බර්ස් දාද්දි ඔයාට රෝම ඉලක්කම් ABC ඒ කතන්දර ඕන එකක් තියෙනවා. මේ ලෙවල්ස් වෙනස් කරන්නත් පුළුවන් ඔයාට අවශ්‍ය නම්. හරිද? ඔන්න මම ABC දැම්මා. ඊට අමතරව ඔන්න තව ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේක අර ඔයාලට ප්‍රශ්න හම්බෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ. A කොටසේ රෝම ඉලක්කම් 1 ආ පළවෙනි ප්‍රශ්නේ. A කොටසේ රෝම ඉලක්කම් 2 ආ ඔන්න ඔහොම ඒවා තියෙනවානේ. ඔන්න ඔහොම ප්‍රශ්න හදද්දී යූස් කරන එකක් තමයි මෙන්න මේක. මේ ලිස්ට් එක මේ තියෙන්නේ. මගේ මෙන්න මේක වෙනස් වෙනවා. shadow එක no, reflect no, outline no, glow එක no, number style no, makeup no. හරි. ඔන්න දැන් මම මෙතන ලියනවා. ලියන්න බෑ. මම නිව් එකක් ගන්නම් මෙතන blank document එක. හරි. අරන් ලියලා පෙන්නන්නම් ඔන්න. මම දාගන්නවා මෙන්න මේ වගේ එකක්. එන්ටෙව්වහම මට මෙතන දෙක එනවා. ඊට පස්සේ ඔයා මෙතන ටැබ් එක ඔබන්න. ටැබ් කියලා තියෙනවා කී එකක්. ඔය ටැබ් එක ඔබද්දී අන්න අරක එකක් පන්නනවා. මං ආයෙ ටැබ් එක ගිහුවොත් මේක අන්න දැක්ක තව එකක් පැන්නුවා. ආයෙ ටැබ් එක ගිහුවොත් ඔන්න තවත් එකක් පැන්නුවා. ඒ පන්නන හැම අවස්ථාවකම දැක්කද ඔයා මේ සිම්බල් එක මාරු වෙනවා. ඔන්න මං ආයෙ බෑක් ස්පේස් එක ඔබනවා. පිටිපස්සට යනවා. හරි. අන්න දැක්කද? එහෙම තමයි මේ බුලට් සහ නම්බරින්ස් වල අපිට මේ අවශ්‍ය තැන් වලට මේවා ලේයර්ස් කඩාගන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ඔන්න තව එකක් තියෙනවා සුපිරි එකක්. මෙන්න මේක මරු සමහර ඔය පත්තරවල එහෙම තියෙනවා මෙහෙම ඒවා. දැන් හිතන්න මම මේ ඔක්කොම ටික හයිලයිට් කරලා මේක මම සෙන්ටර් කරනවා. අන්න දැක්කද මැදින්. දැන් මේක සෙන්ටර් වෙලා තියෙන්නේ. මැදට අලයින්. මේකට අපි කියන්නේ මැදට එක එල්ලේ කිරීම සෙන්ටර් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ සෙන්ටර් කියලා මැදට එක එල්ලේ කිරීම කියලා සිංහල වලින් කියනවා. මෙන්න මේකට අපි කියන්නේ වමට එක එල්ලේ කිරීම කියලා සිංහල වලින් ඉංග්‍රීසි වලින් කියනවා left align කියලා. එහෙනම් ඔයාලා මේක දන්නවා මොකද්ද? දකුණට එක එල්ලේ කිරීම ඉංග්‍රීසි වලින් කියනවා right align කියලා. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා justify කියන එකක්. justify කියන්නේ මේ ඡේද දෙපැත්තම එක හා සමානව වගේ යනවා. එක හා සමානව යනවා. නෝක. ඊට පස්සේ මේ ලයින්ස් අතර අපිට ඉඩ හදන්න තියෙනවා ලයින් ස්පේසිං හරිද? ලයින් ස්පේසිං වැඩි කරන්න පුළුවන්. ඒක අවශ්‍ය ගානට අපිට කස්ටමයිස් කරගන්නත් පුළුවන්. මෙන්න මෙතන තියෙනවා පොඩි වැඩක්. මෙන්න මේකෙන් අපිට පුළුවන් මේ මොකක් හරි ඡේදයක් අපිට ගෙනියන්න තියෙනවා නම් ඉස්සරහට. දැන් හිතන්න මෙන්න මේ වචනේ කියලා. මේ වචනේ ගෙනියන්න තියෙනවා නම් ඉස්සරහට. අපිට මේකෙන් පුළුවන් මේ. දැක්කද? අපිට පිටිපස්සට ගෙනියන්න ඕන නම් මේකෙන් පුළුවන්. දැක්කද? ඔන්න ඔහොම වැඩ ටිකක් තියෙනවා. නිකන් හිතන්න මේක අපිට ගෙනියන්න ඕනේ කියලා මේ. ඔන්න ඔහොම ගෙනිච්චයි. දැන් මේක ආපහු ගේන්න ඕන නම් මෙහෙම ගෙනවා. තේරුණාද? ඒකත් තේරුණා මරු. ඊට පස්සේ අපිට මේ පැරග්‍රාෆ් එක ascending order එකට හදන්න පුළුවන්. ascending descending ඒ කියන්නේ A to Z නේ. මේ ascending descending කියන්නේ අර පොඩ් මොකද්ද සිංහලෙන් කියන්නේ ආරෝහණ සහ අවරෝහණ. ඔන්න ඔහොම. හරිද?
A ඉඳන් Z වෙනකන් හදන්න පුළුවන් Z ඉඳන් A වෙනකන් හදන්නත් පුළුවන් හරිද ඔන්න ඔයක වැඩ ටික තමයි එතකොට අපිට ඔන්න දැන් අපි අද කතා කරලා ඉවර කරා ෆොන්ට් කියන එක සහ පැරග්‍රාෆ් කියන කතන්දරේ ඔය දෙකම කතා කරලා ඉවර කරා හරිද ඔයාලට දැන් තේරෙන්නේ නැති මේ software එකක් ඉගෙන ගද්දි මේකේ තියෙන මේ ඔන්න බලන්න දැන් අපි මේ පැය දෙකක් 2යි විනාඩි 20ක් විතර කාලය තුලම කතා කරේ පැය 2යි විනාඩි 20ක් නෙවෙයි පැය දෙකකට ආසන්න කාලයක් නේ පැය දෙකක් විතරම කතා කරේ මෙන්න මේ ටැබ් දෙක ගැන විතරයි හරිද තව මේකේ තියෙනවා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හෙල්ප් එකේ තියෙනවා 9යි ඇක්‍රොබැට් කියන එක වෙනම ඇඩ් කරන එක 10යි හරිද මේ හෝම් එකේ හෝම් ටැබ් එකේ තියෙන පොඩි කොටස් දෙයක් නේ ඒක මේ මේන් කොටස් දෙකක් ඒ මේන් කොටස් දෙක තමයි අපි කතා කරේ ටැබ්ස් තියෙනවා 10ක් හරිද එතකොට ඔය 10න් ඔක්කොම ටික කතා කරන්නේ නැහැ අපි හැබැයි ඔයාලට පුළුවන් වෙන්න ඕනේ දේ තමයි software එක ගත්තට පස්සේ මේක එබුවොත් නම් මේ වගේ දෙයක් වෙයි කියලා පොඩි සෙන්ස් එකක් තියෙන්න ඕනේ නිකන් මේ සිම්බල් වලින් පුළුවන් උදාහරණයක් විදිහට මේ සිම්බල් එක ගන්නකො දැන් ඕක මෙලෝ හසරක් දන්නේ නැති එකෙක්ට සබ්ස්ක්‍රිප්ට් කියන එක ඉගෙනගෙනම නැති එකෙක්ට ඕක පොඩ්ඩක් බැලුවත් තේරෙනවා මේක එබුවොත් නම් මේ අකුර පොඩ්ඩක් උඩට ගිහිල්ලා අර පොඩිය නිකන් බල ලියනවා වගේ මැත්ස් වල බල සංඛ්‍යා ලියන්නේ අන්න ඒ විදිහට එයි කියලා තේරුණාද ඔන්න ඔය වගේ සෙන්ස් එකක් හදාගන්න ඒක හදාගන්න පුළුවන් වෙන්නෙම මේ software එකත් එක්ක වැඩ කරලා තමයි හරි software එකත් එක්ක වැඩ කරලා ඔයාට නිකන් උදාහරණයක් විදිහට ඔයා බයිසිකලේ පදිනවා නම් හැමදාම ඔයාට බයිසිකල් එක්ක වැඩ කරලා ඔයාට තේරෙනවා බයිසිකලේ දැන් සද්දයක් එනවා නම් මේ මාරු කරන්න වෙලා තියෙන පිටිපස්සේ දැතිරෝදේ ඔන්න ඔහම දැනීමක් එනවනේ ඒ වගේ තමයි මේ software කියන එකත් ගෑනු ළමයින්ගේ පැත්තෙන් කියනවා නම් කොහොමද ගෑනු ළමයින්ගේ පැත්තෙන් කියන්නේ ඔයාට නිකන් කෑමක් හැදුවට පස්සේ තේරෙනවා නම් මේකට අඩු වෙලා තියෙන්නේ ලුණු නැත්තම් මේකට අඩු වෙලා තියෙන්නේ සීනි වගේ කතාවක් ඔයාගේ කෑම හදන එකට යම් කිසි ප්‍රමාණයකට නේ සෙන්ස් එකක් තියෙනවා අන්න ඒකයි ඔයාට එහෙම තේරෙන්නේ හරිද අන්න ඒ වගේ දේවල් වල ඒ වගේ සෙන්ස් එකක් එන එක තමයි software එකක් ඉගෙන ගන්න එකේ අපේ තියෙන මූලිකම වැඩේ වෙන්න ඕනේ නැතුව මේ software එකේ තියෙන සියලුම දේවල් ඔයා ඉගෙනගෙන software එක පාවිච්චි කරන්න ඉන්නවා කියන්නේ ඔයාට ඒ වැඩේ කරන්න බෑ software එකක් අපිට රිලීස් කරන්නෙත් software එකේ තියෙන සියලුම දේවල් හදලා නෙවෙයි ඒකෙත් ප්‍රශ්න ටිකක් තියාගෙන තමයි රිලීස් කරන්නේ සියලු ප්‍රශ්න නිරාකරණය කරලා softwares රිලීස් කරන්නේ නැහැ ඔය WhatsApp එකට අප්ඩේට් මේ ඊයේ පෙරේදත් ආවේ නේ අප්ඩේට් එනවා එහෙම ඒ තියෙන ප්‍රශ්න විසඳන්න එහෙම අප්ඩේට් එනවා එතකොට අර software එකක් අපි 100%ක්ම දැනගන්නවා කියලා බලාපොරොත්තු වෙලා IT කරන්න බෑ අපිට හරිද හැබැයි software එකේ තියෙන දේවල් ඔබලා කරලා අපිට ඉගෙනන්න පුළුවන් කියන එකක් දැනගන්න ඕනේ එහෙම නැතුවත් බෑ හරිද ඔන්න ඔය ටික තමයි එහෙනම් අපි අද කතා කරන්නේ හරි එතකොට මේ විදිහටම යනවා ක්ලාස් එක 10 මුල සිට එක අපි එදා කතා කරා මුල පාඩම් ටික G to G කතා කරා G to C කතා කරාද කොහෙද අපිට දැන් එතකොට government to citizen ඒ වගේ ඔව් government to citizen ඒ කතන්දර ටික තමයි කතා කරන්න තියෙන්නේ කොහොම හරි එතකොට ඒකේ ජෙනරේෂන් කතන්දර ටිකට යනවා මේ සතියෙන් පස්සේ සතිය වගේ ජෙනරේෂන් කතන්දර ටිකට යන්න පුළුවන් ඔහොම තමයි යන්නේ නිවාඩු කාලේ හොඳයිද කොහොමද නිවාඩු කාලේ මොකද කරේ මිනුද කිසිම දෙයක් කරේ නැද්ද සරුංගලයක්වත් හැදුවේ නැද්ද ශලෝමි ඉස්කෝලෙන් පන්ති දාලා තියෙනවද ඇයි යන්නේ නැත්තේ දෙවැනි වාරේ පාඩම් තමයි දැන් කරන්නේ එහෙමද ශලෝමි
ශලෝමිලාට ඉස්කෝලේ තියෙනවද මේ අඩු කාලේ ඉස්කෝලේ තියෙනවද නැත්තම් නිවාඩු කාලේ මොකද කරේ? ඒක අම්මා මොකුත්ම ඒ මොකද නිවාඩු කාලේ බලන්න බෑ. ගිය පාර ලකුණු අඩුයි කියලා. එහෙමම හරියන්නේ නැහැ නේ ඒ කියන්නේ. ගිය පාර ඒ කියන්නේ බැලුවද මේ වාරයටත් එක්කම මේ නිවාඩු කාලෙටත් එක්ක ගිය පාර ටීවී බලලා වගේ එහෙනම්. මේ හරි. හරි මේ මෙහෙම කරන්න. අම්මත් එක්ක පොඩි එකඟතාවයකට එන්න. දැන් මම කීවා කියලාම අම්ම මෙහෙමයි. මම පැය දෙකක් පාඩම් කරනවා. මට පැය භාගයක් ටීවී බලන්න දෙන්න. එතකොට ඔයා මේ පැය භාගය arrange කරගන්න ඔයා. දැන් යා දන්නවා ඇතිනේ ටීවී එකේ එතකොට කාටුන් එහෙම යන්න මේ වෙලාවට. මම දන්නේ ඔයාලගේ වයසේ කාටුන් නම් බලන්නේ නැහැ නේද? දැන් 10 පන්තියනේ. මොකක් හරි ෆිල්ම් එකක් හරි එහෙම බලන වෙලාවක් දාගන්න. නැත්තම් පැය 24ම මේ පාඩම් කරා කියලා හරියන්නේ නැහැ. ඔව් ප්ලෑන්ස් වලට වැඩ කරන එක හොඳයි. ප්ලෑන්ස් වලට තමයි වැඩ කරන්න ඕනේ. ඔයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාලා සෙල්ලම් කරන්න යන දවසක් ගැන හිතන්නකෝ. ඔයාලා ප්ලෑන් එකකට නෙවෙයිද වැඩේ කරන්නේ. සෙල්ලම් කරන්න යනවා. හරිද? සෙල්ලම් කරන්න ගිහිල්ලා හිතන්නකෝ දැන් මිනුලට ඉන්නවා තව කවුද අපි කමල් කියලා යාළුවෙක් ඉන්නවා. කමල්ට කෝල් එකක් ගහනවා අන්න ප්ලෑන් එකක් කමල්ව ගෙන්න ගන්න. පොඩි පොඩි දේවල් ප්ලෑන් කරගෙන තියෙන්නේ. අපි සෙල්ලම් කරන්න ඇද්දි හවස 6 දැන් දෙකට යද්දි හවස 6ට කරන්නේ මොන සෙල්ලමද කියලා ප්ලෑන් කරන්නේ නැහැ. හැබැයි අපි සෙල්ලම් කරන්න ඇද්දි ඉස්සරහට පොඩ ප්ලෑන් කරගෙන වැඩේ කරනවා. පාඩම් කරද්දිත් ඔහොම කරන්න. නැතුව ඔයා ජනවාරි 1 වෙනිදා ප්ලෑන් කරන්න බෑ අපිට දෙසැම්බර් 31 වෙනිදාත් කරන්න මොනවද කියන එක. සතියේ ප්ලෑන් හදාගන්න. ඔයාට තේරුණොත් මේ සතියේ ප්ලෑන් එකත් මට ටිකක් දිග වැඩි කියලා ඉදිරි දවස් දෙකට ප්ලෑන් එකක් හදාගන්න. දවස් දෙකේ ප්ලෑන් උත් හොඳයි. නැත්තම් දවස් දෙක නිකන් ඔයාලට මදි වගේ නම් තුනට යන්න. දවස් ඉදිරි දවස් 3ට ප්ලෑන් හැදුවා. මම සතියේ ප්ලෑන් හදලා වැඩ කරලා තියෙනවා. මාසේ ප්ලෑන් හදලා වැඩ කරලා තියෙනවා. ප්ලෑන් නැතුව වැඩ කරලා තියෙනවා. හරිද? ඒ Tamanට ගැළපෙන එකක් හම්බ වෙනවා මොකක් හරි කරගෙන යද්දි. සාපේක්ෂව ප්ලෑන් එකක් නැතුව වැඩ කරනවට වඩා ප්ලෑන් එකක් තියලා වැඩ කරන එක හොඳයි. තුන්වෙනි වාරයට වැඩ පටන් ගන්න කොතනින්ද කියන එකට උත්තරය තමයි ඔයා දෙවෙනි වාරේ නවත්තපු තැන. දෙවෙනි වාරේ නවත්තපු තැන ඉඳන් පටන් ගන්න. සහ දෙවෙනි වාරේ වෙනකන් ඔයාට 10 පළවෙනි වාරේ සහ දෙවෙනි වාරේ මොනවා හරි මිස් වෙලා තියෙනවා නම් ඒ ටිකත් ඇඩ් කරගන්න තුන්වෙනි වාරේ වැඩවලට. හරිද? මොකද O level exam එකේ සියලු සබ්ජෙක්ට් වල පේපරෙන් 150කට වැඩි කොටසක් එන්නේ 10 පන්තියේ පාඩම් වලින්. හරිද? 10 පන්තියේ පාඩම් වලින් මම සියලු සබ්ජෙක්ට් වල කීවට බොහෝ සබ්ජෙක්ට් වල කියලා වගේ ගන්න. මොකද මම දන්නේ නැහැනේ සියලු සබ්ජෙක්ට් ගැන. ඒතකොට නිකන් අර පාලි සංස්කෘත වගේ සබ්ජෙක්ට් එකක් අරන් ඇවිල්ලා මට පේපරේ පෙන්වන්න එපා සර් බලන්නකෝ මේක 11 පන්තියෙන්නේ තියෙන 180ක් විතර 10 පන්තියෙන් එච්චර නෑ. එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මම සියලු සබ්ජෙක්ට් කියලා කියවට එහෙම නෙමෙයි. බොහෝ සබ්ජෙක්ට් කියලා ගන්නකො. බොහෝ සබ්ජෙක්ට් වල තියෙන්නේ මේ 10 පන්තියෙන් තමයි ගොඩක් තියෙන්නේ. එතකොට කවුද? ෂෙනෝලි. ඔව් ෂෙනෝලිට පොඩි අර වගේ ඇග්‍රීමන්ට් එකකට යන්න අම්මත් එක්ක අම්මා ඉන්නවනම් මේක ඇහෙනවා නම් එහෙම ඇග්‍රීමන්ට් එකකට යන්න. මොකද ඒකෙන් වෙන වාසිය දෙපැත්තටම තියෙනවා. මොකද එතකොට ඔයාට පාඩම් කරද්දි ඔළුවේ එකක් හැදෙනවා මට තව පාඩම් කරන්න තියෙන පැය දෙකයි. එතකොට ඒ පැය දෙක හැබැයි ඔයා හිතන්න බෑ ඊළඟ පැය භාගෙ ඔයා ෆිල්ම් එක බලන එක ගැන. ඒ පැය දෙක ඔයා හිතන්න ඕනේ පාඩම් කරන එක ගැන. පාඩම් කරන එක ගැන හිතලා ඒ පැය දෙකේ පාඩම් කරන එක කරා ඒක ඉවරයි. අන්න ඊට පස්සේ ෆිල්ම් එක බලන්න ගියා. හරිද? මං කියන්නේ ෆිල්ම් එක බලනවා නම් ෆිල්ම් මන් දන්නේ නැහැ කියන්නේ ඔයාලා කරන්න කැමති වැඩේ. ඒ කැමති වැඩේට ඒ වැඩේ arrange කරගන්න. හරි? එහෙම ඇග්‍රීමන්ට් එකකට යන්න. නැත්තම් පැය 24ම වැඩ කියන්නේ සියලු වෙලාවෙ වැඩ කරනවා ටීවී එකක්වත් බලන්න නැතුව කරනවා කියලා එහෙම කරන්න බෑ. එතකොට ඔයා දැනට කරන වැඩේ මං කියන්නද? ඔයා දැනට කරන වැඩේ අම්මා එද්දි පාඩම් කරනවා වගේ ඉන්නවා. ඇත්තටම ඕක තමයි කරන්නේ. ඔයා හිතලා බලන්නකෝ. ඔයා කරන්නේ ඕක. ඔයා මේසෙ ගාව ඉඳගෙන අම්මා එද්දි පාඩම් කරනවා වගේ ඉන්නවා. මේ ඒකෙන් ඔයාට වැඩක් වෙන්නෙත් නෑ. අම්මත් හිතනවා එතකොට ඔයා පාඩම් කරනවා කියලා. ඊට පස්සේ අන්තිමේට කියනවා මේ
මේ ළමයා පාඩනුත් කරනවා හැබැයි ලකුණු නෑ කිය. ඔය ගොඩාක් පාඩනුත් කරනවා ලකුණු නෑ කියන කට්ටියගේ තියෙන්නේ හරි ස්ට්‍රික්ට් ප්ලෑන් එකක්. ඒ කියන්නේ හරි නිකන් හමුදා කැම්ප් එකේ වගේ ප්ලෑන් එකක් තියෙනවා. එහෙම තියෙන එකෙන් තමයි ওই වැඩේ වෙන්නේ. හරිද? මේ ඒක අනිවාර්යෙන් අයින් කරන්න. මේ එතකොට ඒක අයින් කරගෙන වැඩ ටික ප්ලෑන් කරගන්න. ලකුණු අඩු සබ්ජෙක්ට් වල ටිකක් වැඩිපුර වෙලාවක් දෙන්න මේ නිවාඩු කාලය තුල. එතකොට තුන්වෙනි වාරයට ඉස්කෝලේ පටන් ගද්දී පුළුවන් නම් දෙවෙනි වාරය වෙද්දි මිස් වෙලා තිබ්බ පාඩම් ටික කොහෙන් හරි කවර් කරගන්න. හරිද? කොහෙන් හරි මං කියන්නේ කොහෙන් හරි කවර් කරගන්න. මම දැන් මේක දාගෙන කියවනවා ඔයාලට මාව පේන්නේ පොඩියට නේද? හරි. එතකොට අපි එහෙනම් ඔතනින් නවත්තමු. වෙන විශේෂයෙන්ම මතක් කරන්න දෙයක් නෑ. අපි ලබන සතියේ පන්තියේ තියෙනවා මේ විදිහටම සහ ආය තුන්වෙනි වාරේ පොතනින්ද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. මම ප්‍රශ්නේ භාගයක් කියවලානේ උත්තරේ දෙන්න. හරි. හිතා ගන්න බැරි කොතනින්ද කොහොමවත් උත්තරේ හම්බුණානේ. හිතා ගන්න බැරි කොතනින්ද කියන්නේ දෙවෙනි වාරේ නවත්තපු තැනින් පටන් ගන්න. සහ පළවෙනි වාරේ මිස් වෙලා තියෙනවා නම් මොනවා හරි ඒ ටික කවර් කරන එක අනිවාර්යෙන් නිවාඩු කාලේ ප්ලෑන් එකට දාගන්න. IT වල කවර් කරන්න දෙයක් තියෙනවා නම් ඔයාලට 10 මුල සිට පාඩමට ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. 10 මුල සිට එකේ අපි මුල සිටම කතා කරනවා. ඒක මුල සිට කියන්නේ මුල සිට නිසා. හරි? එතකොට එහෙම තමයි වැඩේ යන්නේ. අනිත් සබ්ජෙක්ට් වලටත් කොහෙන් හරි ක්‍රමයක් හොයාගන්න. කොහෙන් හරි YouTube හරි මල්ලිලාගේ නංගිලාගේ හරි. ඒ කියන්නේ ගෙවල් ළඟ මල්ලි කෙනෙක් ඉන්නවා. දැන් ඔයාලට මල්ලි කෙනෙක් නැහැ නේ. ඊළඟ අවුරුද්දේ හිතන්නකෝ අපි දැන් මේක කතා කරන්නේ 11 පළවෙනි වාරේදී කියලා. ගෙවල් ළඟ මල්ලි කෙනෙක් ඉන්නවා 10 පළවෙනි වාරේ. ඌත් එක ගිහිල්ලා පාඩම් කරන්න. 10 පළවෙනි පාඩමක් දන්නේ නැත්තම්. හරි? මේ එහෙම කරන්න. එහෙනම් එච්චරයි. හරි. good night. Good night, sir. හරි.